සුබ දවසක් මිනසන් කොනිචිවා. ඒ කියන්නේ මම අද 2028 ඒ ලෙවල් අයට ඔයාලට සුබ දවසක්. අද කතා කරන්නේ ඒ කියන්නේ මම අද කතා කරනවා කියලා කිව්වේ ජපන් භාෂාව ගැන. හරිද? ඔයාලා 2025 O level batch එක නෙමෙයි 2025 O level batch එක තමයි 2028 ඒ level batch එක විදියට එන්නේ ඊළඟට. ඉතින් ඔයාලට සුබ දවසක්. ඒ කියන්නේ අදින් ඇරවෙන ඔයාලගේ 2028 ඒ level ජීවිතය. ඒ කියන්නේ ඒ level කියන්නේ advanced level. හරිද? කියන්නේ O level වගේ නෙමෙයි. හරිද? O level වගේ නෙමෙයි. කියන්නේ A level කියන්නේ advanced level. ඒකම තියෙනවා advanced එක. ඒක නිසා හොඳට අද ඉඳන් ප්‍රාර්ථනා කරනවා ඔයාලට ඔයාලගේ ජීවිතේ ඔයා බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය ඔයාලා හිතන විදියටම ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද කියන්නේ ජපන් භාෂාව ගැන තමයි අද මම කතා කරන්නේ. ඒ කියන්නේ අද සෙමිනාර් එකක් නේ. ඔයාලට ආරම්භක සම්මන්ත්‍රණයක්. ඔයාලා දන්නේ නැහැ තාම ජපන් භාෂාව මොකක්ද කියලා. ඒ කියන්නේ ජපන් භාෂාව ඒකේ විෂයන් ඒක ඉසඩිස්කෝ එක ගැන. ඊට පස්සේ ඒකෙන් අපිට මොන යුනි එකටද යන්න පුළුවන්. ඒ කියන්නේ ගවර්න්මන්ට් යුනි. ඊට පස්සේ ඒකෙන් ඒ යුනි එකෙන් කරලා ඒක අපිට මොනවද ඩිග්‍රී. ඒ ඩිග්‍රී ෆෝකස් කරලා ඒ ෆෝකස් කරපු ඩිග්‍රී වලට අනුව අපිට මොනවද ලැබෙන ජොබ් ඒව ගැන තමයි අද කතා කරන්නේ. ඊට පස්සේ ඒ ටික ගැන කතා කරලා අපි සබ්ජෙක්ට් එකේ චූටි කොටසක් කතා කරමු. මුලින්ම මම කියන්නේ ඒ කියන්නේ ඔයාලට සවුන්ඩ් ඇහෙනවද? ක්ලියර්ද? chat එකේ දාන්න. හරි. ඔයාලට සවුන්ඩ් ඇහෙනවා. අද ඒ කියන්නේ ජපන් භාෂාව. ඒ ලෙවල් වලට ජපන් භාෂාව ගැන තමයි කතා කරන්නේ. ඊට කලින් මම ගැන හඳුන්වලා දෙන්නම්. මගේ නම දිනිති ආපා. ඒ කියන්නේ 2024. හරිද? මම 2024 ඔයාලා වගේම LL බැච් එක. ඒ කියන්නේ මගේ බැච් එක 2024 LL බැච් එක. මට අවුරුදු 20යි. ඒ කියන්නේ මගේ මේ පළවෙනි අත්දැකීම තමයි LL ළමයිට. ඒ කියන්නේ මගේ කලින් බැච් හිටියා. දැන් මේ අවුරුද්ද ඇතුළත තමයි මගේ පළවෙනි බැච් එක. ඒ කියන්නේ පළවෙනි බැච් එකේ මේ ඔයාලා බැච් එක තුන්වෙනි බැච් එක. හරිද? මම 26 කරනවා 27 කරනවා. මේ 28 බැච් එක තමයි ඔයාලගේ බැච් එක. ඉතින් මම 24 A level කරේ. මගේ සබ්ජෙක්ට් තුන තමයි ICT, Japanese media, ඒ දෙකයි C එකයි. ඊට පස්සේ මම සිලෙක්ට් උනේ සිලෙක්ට් උනේ සබරගමු යුනිවර්සිටි පරිවර්තන අධ්‍යයනය කියන ඒ කියන්නේ ඒකේ ඩිග්‍රිය ට්‍රාන්ස්ලේෂන් ස්ටඩීස් කියන ඩිග්‍රියට තමයි සිලෙක්ට් උනේ. තාම කැම්පස් පටන් ගත්තේ නැහැ. ඉස්සරහට පටන් ගනි. ඒත් මම 25 A level කරා. ඒ කියන්නේ මගේ රිසල්ට් එකට අනුව සිලෙක්ට් උනේ සබරගමු යුනි එකේ ජපනීස් වල ස්පෙෂල් එක තියෙන්නේ කැලණිය යුනිවර්සිටි එකේ. ජපනීස් වල සම්පූර්ණම ස්පෙෂල් ඩිග්‍රිය තියෙන්නේ. ඒ කියන්නේ කොළඹ වල තියෙන්නේ චයිනීස් ඔන්ලි. කැලණියේ තමයි ජපනීස් වල සම්පූර්ණම ඩිග්‍රී ස්පෙෂල් එක තියෙන්නේ. මම ඒ ටික අද කියලා දෙනවා. ඔයාලට සම්පූර්ණම කියන්නේ ජපාන් ගැන. ඒකේ ඊට පස්සේ අනිත් සබ්ජෙක්ට් දෙක. ඒ කියන්නේ ඔයාලා සබ්ජෙක්ට් කොහොමද තෝරගන්න ඕනේ? ඒ ගැන සම්පූර්ණයෙන්ම අද පැහැදිලි කරලා දෙන්නම්. මුලින්ම විෂය ගැන දැන් ඔයාලට මම හඳුන්වලා දුන්නා. ඒ කියන්නේ මම කරේ ICT Japanese media. හරිද? ICT Japanese media. ඒ කියන්නේ ජපන් වල දැන් 2028 නෙමෙයි A levels වල කාණ්ඩ විෂයක් තමයි A levels වල ආර්ට් වලට තමයි අයිති වෙන්නේ. ආර්ට් වලට. හරිද? ඔයාලා සමහරක් අය අල්රිබන් දැන් කතා කරන්න ජපන් භාෂාව ගැන. ජපන් භාෂාව කියන්නේ A levels වල උසස් පෙළ ජපන් භාෂාව ස්කෝ එක වැඩිම ස්කෝ එකක් තියෙන විෂයක්. හරි දැන් ඉස්සරහට තාක්ෂණයේ ඒ පැත්තත් එක්ක දියුණුවත් එක්ක සම්පූර්ණයෙන්ම ඒ කියන්නේ අපි විෂයන් ගැන ඇත්තටම බලන්න. දැන් කට්ටිය කියනවා ආර්ට් කරලා එහෙම ජොබ් නැහැ කියලා. ඒක බොරුවක්. හැබැයි මෙහෙමයි. ආර්ට් කරලා ඒ කියන්නේ ආර්ට් වල හොඳ සබ්ජෙක්ට් ටිකක් තමයි අපි තෝරගන්න ඕනේ. ඒ කියන්නේ නිකන් නෝමලි ඒ සබ්ජෙක්ට් කරලා වැඩක් නැහැ ඇත්තටම. දැන් කලින් ඒ කාලේ තිබුණේ බෞද්ධ ශිෂ්ටාචාරය දැන් සිංහලත් කරන. ඇත්තටම සිංහල නම් මගේ අත්දැකීමෙන් කියන්නේ කරන්න එපා. මගේ යාළුවෝ මට වැඩිය හොඳ රිසල්ට් තියෙනවා. එයාගේ ඩිස්කෝ එක අඩුයි. ඒ කියන්නේ
කියන්නේ කියන්නේ ජපන් කියන්නේ මම මේ උගන්වන්නට එහෙම නෙමෙයි. ඔයාලට කියන්නේ කියන්නේ ජපන් භාෂාව ඇත්තටම ඉස්සර් ඩිස්කෝ එක වැඩි. ඔයාලා හොයලා බලන්න. වැඩිම මම හිතන්නේ ඒ කියන්නේ දැන් මැත්ස් බයෝ වලට අමතර මැත්ස් බයෝනේ ඉස්සර් ඩිස්කෝ එක වැඩිම මේක මේ ඒ කියන්නේ විෂය ධාරාවලට අනුව කියන්නේ ආර්ට්ස් වල මම දන්න විදිහට දැන් IT කරන්න පුළුවන්. IT වල තමයි ඉස්සර් ඩිස්කෝ එක වැඩිම. ඉස්සර් ඩිස්කෝ එක වැඩි. ඊට පස්සේ අපි අමතරව ලැන්ග්වේජ් තියෙන මෙහෙමයි. ලැන්ග්වේජ් වල ඉස්සර් ඩිස්කෝ එක වැඩි. හැබැයි ලැන්ග්වේජ් දෙකක් කරනවා නම් ඒක අයිති වෙන්නේ ලැන්ග්වේජ් කියන කාණ්ඩෙට. දැන් මම කරේ එක ලැන්ග්වේජ් එක. ඒ කියන්නේ ජැපනීස් විතරයි. ජැපනීස් සහ කොරියන්, චයිනා, හින්දි ඒව තමයි ලැන්ග්වේජ්. ඒ ලැන්ග්වේජ් අපි දෙකක් කරනවා. ඉංග්‍රීසි ලිටරේචර් ඒව දෙකක් කරනවා නම් අනිවාර්යෙන් ඒක අපි අයිති වෙන්නේ ලැන්ග්වේජ් කියන කාණ්ඩෙට, ආර්ට්ස් කියන කාණ්ඩෙට නෙමෙයි. ආර්ට්ස් වල 7000 ඒ කියන්නේ මුළු ලංකාවෙම කරලා ආර්ට්ස් වල තෝරගන්නේ විෂය ඒ කියන්නේ 7000යි. හරිද? ඒ 7000ට තමයි අපි අයිති වෙන්නේ ලැන්ග්වේජ්ද ආර්ට්ද කියලා නෑ. අපි දැන් ආර්ට් විෂය තියෙන ආර්ට් විෂය සබ්ජෙක්ට් 3යිනේ කරන්නේ. හැබැයි එක ලැන්ග්වේජ් එකක් කරා කියලා ඒක ආර්ට් කාණ්ඩෙට අයිති වෙන්නේ නෑ. ඒ කියන්නේ ලැන්ග්වේජ් කාණ්ඩෙට අයිති වෙන්නේ නෑ. ඒක අයිති වෙන්නේ ආර්ට් කාණ්ඩෙට. හරිද? ආර්ට් කියන විෂය ධාරාවට තමයි අයිති වෙන්නේ. කියන්නේ ඇත්තටම ජපන් හොඳයි. මටත් ගෙදරදී මුලදී ප්‍රශ්නාව කරන්න එපා කියලා. නමුත් ඒක දැන් තමයි කරාම තේරෙන්නේ. ඉස්සරහට ඒ පැත්තෙන් ඒ ෆීල්ඩ් එකෙන් එන ජොබ් ගොඩක් තියෙනවා. හරිද? අපිට මම ඒ ජොබ් ගැන ඉස්සරහට කතා කරන්නම්. පරිවර්තන අධ්‍යයනය කියන්නේ ඇත්තටම හොඳයි ඒ පැත්ත. ගොඩක් ට්‍රාන්ස්ලේෂන් ස්ටඩීස් පැත්තනේ ඒක පරිවර්තනය කරන්නේ. ඒක ඇත්තටම හොඳයි. ඒ මට ආපු ඩිග්‍රිය. ඒකේ අර ස්පෙෂල් එක තියෙන්නේ ගර යන්න ඉස්සර් ඩිස්කෝ එක බලනවා 1.6යි 6 ගණක් බලනවා 1.6 කරි 1.5 කරි මට කැම්පස් පොතේ මතක විදියට එහෙම බලනවා. තව වැඩිපුර කරන්න පුළුවන් ලෝ ෆැකල්ටි වුණත් ඒත් යන්න පුළුවන් අපිට මේ සබ්ජෙක්ට් තුන එහෙම කරා කියලා එහෙම ලෝ යන්න බැරි කමක් නැහැ. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. අපිට ඇත්තටම තියෙනවා ඒ සයිඩ් එකෙන් ඒ මේ විෂයන් තුනම කරාට එහෙම ජපන් කරා කියලා එහෙම ජොබ් නැහැ කියලා එහෙම එකක් නැහැ තමයි. ඇත්තටම ඒ සබ්ජෙක්ට් වලින් ජොබ් තියෙනවා. ඔයාලා කැම්පස් පොත බලන්න. මම ඔයාලට දැනට පෙන්නුවා කියලා ඔයාලට මේ වෙන්නේ නැතුවේ මම ගෲප් එකට දාන්නම් කැම්පස් පොත. ගෲප් එකට දාන්නම් කැම්පස් පොත. ඔයාලා කැම්පස් පොත බලලා ඔයාලා තෝරගන්නකෝ කැම්පස් පොතේ සම්පූර්ණ විෂයන් ටික ඒව හඳුන්වලා දීලා ඩිග්‍රී ටික අපිට ඩිග්‍රියෙන් පස්සේ ඊට පස්සේ ඉස්සරහට එන ජොබ් Taman කැමති ලෝ යන්න පුළුවන් නම් දැන් ගොඩක් අය ආර්ට් කරන්නේ ලෝ යන්නේ. ලෝ විතර නෙවෙයි ගොඩාක් පැති තියෙනවා. හරිද? ජපන් භාෂාවේ ගොඩාක් පැති තියෙනවා. ලෝ යන්න ලෝ විතරක් නෙවෙයි ඇත්තටම ගොඩක් තියෙනවා. හැබැයි බෞද්ධ ශිෂ්ටාචාරය මම ඔයාලගේ හොඳට කියන්නේ බෞද්ධ ශිෂ්ටාචාරය සිංහල වගේ නම් කරන්න එපා. ඇත්තටම ඒක දැන් වැඩක් නැහැ. ඉස්සර් ඩිස්කෝ එක අඩුයි. හරිද? සෞන්දර්ය විෂයන් කරාට නම් කමක් නැහැ. සෞන්දර්ය විෂයන් එක මම කියන්නේ තමන්ගේ කැමැත්තනේ සෞන්දර්ය විෂයන් කරලා යන්න පුළුවන්. ඉතින් සෞන්දර්ය යුනිට් යන්න පුළුවන්. නැත්නම් ලෝ සෞන්දර්ය විෂයන් කරොත් ලෝ යන්න බෑ. ඒක නැටුම්, නාට්‍ය හාරංග කලාව, සංගීත ඒ වගේ විෂයන් තියෙන්නේ. ඒව කරලා ලෝ යන්න බෑ. ඒක නිසා ඒ වගේ විෂයක් තෝරගන්න. දැන් අර තාක්ෂණයේ දිනුවත් එක්ක, ඒ කියන්නේ ජෙනරේෂන් එකත් එක්ක හොඳ විෂයන් ටිකක් තෝරගන්න. ආර්ට්ස් වලට අයිති. බෞද්ධ ශිෂ්ටාචාරය සිංහල. ඒ වගේ කරන්න එපා. මම නම් කියන්නේ ලැන්ග්වේජ් එකක් තෝරගන්න. ඒ කියන්නේ මම මේ ක්ලාස් කරනව එහෙම නෙමෙයි. ලැන්ග්වේජ් දෙකක් කරත් ඒත් අවුලක් නැහැ. ඒ කියන්නේ ලැන්ග්වේජ් දෙකක් කරාම අපි අයිති වෙන්නේ ලැන්ග්වේජ් කියන කාණ්ඩෙට. හැබැයි ලැන්ග්වේජ් එකක් කරාම අයිති වෙන්නේ ආර්ට්ස් කියන කාණ්ඩෙට. හරිද? ලැන්ග්වේජ් දෙකක් කියන්නේ ජපාන් තියෙනවා. දැනට උසස් පෙළ කරන්න පුළුවන් ඉස්කෝලවල මෙහෙමයි. සමහරක් ඉස්කෝලවල නෑ. මම ගියේ විරණිය රාජපක්ෂ සෙන්ට්‍රල් කොලෙජ් ඒකේ කොරියන් තිබුණා ජපාන් තිබුණා සමහරක් ඉස්කෝලවල ජපාන් නැති වෙන්නත් ඉඩ තියෙයි කොරියන් නෑ චයිනීස් නෑ ඉංග්‍රීසි ලිටරේචර් අම්මා ඒකේ ඉස්කෝ එක වැඩි හරිද ඉංග්‍රීසි ලිටරේචර් වල මගේ අක්ක කෙනෙක් කරේ ඉංග්‍රීසි ලිටරේචර් ජපාන් මීඩියා ඒ දෙකයි B1යි අයිලන්ඩ් රෑන්ක් 9 අයිලන්ඩ් රෑන්ක් ඉස්කෝ එක වැඩි අයි දෙකේම ජපාන් වලත් වැඩි ඉංග්‍රීසි ලිටරේචර් වලත් විෂයක් තියෙන එක ඉංග්‍රීසි ලිටරේචර් ඒකේ ඒ දෙකේම වැඩි හරිද
ඒ දෙකේම ඉස ඩිස්කෝ එක වැඩි එයා කෙලින්ම අයිලන්ඩ් රෑන්ක් එකක් තමයි ආවේ. ඔයාලට දැන් ආසාවක් ඇතිනේ. දැනට මුලින් හිතේ තියාගෙනම ඉන්න ඕනේ කියන අයිලන්ඩ් රෑන්ක් එකට යන්න වැඩ කරන්න. ඩිස්ට්‍රික්ට් රෑන්ක් ෆස්ට්, අයිලන්ඩ් රෑන්ක් ෆස්ට් වගේ ඒ වගේ මුලින්ම ටාගට් එකක් තියාගන්න ඕන ඔයා. ඒ ටාගට් එකක් තියාගෙන ඉදි තමයි වැඩ කරන්න පුළුවන්. ඔයාලා මේ විෂයට, ඒ සබ්ජෙක්ට් එකට කැමති වෙන්නේ. කියන්නේ කැමති වුණාන් පස්සේ තමයි අපිට ඇත්තටම කරගන්න පුළුවන්. ඒ කියන්නේ කිසිම අමාරුවක් නෑ. මගේ ආසම විෂය ජපන්. මගේ ආසම විෂය ජපන් IT තමයි චුට්ටක් මේ උනේ. අනිත් මීඩියා අවුලක් නෑ. IT Python කියලා ගත්තේ ඒක තමයි ටිකක් අමාරු. නැත්නම් ඒක ප්‍රශ්නයක් නෑ. ඒ වුණාට IT කරන්න මම අනුමත කරනවා IT කරන ළමයි නම් ඔයාලට ඉංග්‍රීසි පුළුවන්. ඇත්තටම සිග්නල් ප්‍රශ්නයක් ආවා. හරි නේද ළමයි? ඔයාලා ඉන්නව නේද? මම කිව්වේ භාෂාව ගැන. ඒ කියන්නේ ජපන් ගැන. ඊට පස්සේ ඉංග්ලිෂ් ලිටරේචර් ගැන. හරිද? ඉංග්ලිෂ් ලිටරේචර් කරනවා නම් කරන්න. ඒ කියන්නේ මම විෂයන් තුන පැහැදිලි කරලා දෙන්න. ජපන් කරන්න. ඊට පස්සේ මම අනුමත කරනවා ICT විෂය කරන්න. ඒ කියන්නේ O level වලට කරේ නැහැ කියලා එහෙම ගණන් ගන්න එපා. ICT විෂය කරන්න. ඒක ඇත්තටම හොඳයි. ඉස ඩිස්කෝ එක වැඩි. ඔයාලට ටීචින් යන්න එහෙම ඒ වලට අර නෝමල් විෂයන් ටිකක් කරාට කමක් නැහැ. හැබැයි ඔයාලට ලෙක්චරින් යන්න පුළුවන්. ජපනීස් ලෙක්චරින් අඩුයි දැන්. කැලණිය ඇත්තටම අඩුයි. කැලණියේ මම දන්න තරමින් දෙන්නයි ඉන්නේ. ටීචර්ලා දෙන්නයි ඉන්නේ. ලෙක්චර්ස්ලා දෙන්නයි ඉන්නේ. අනිත් අය ජපන් රටෙන් එනවා. ඒ අයනේ ඉන්නේ. අනිත් අය එහෙ කැලණිය යුනි එකේ උගන්වන්නේ ජපනීස් ලෙක්චර් ශ්‍රී ලංකාවේ ජපනීස් ලෙක්චර් දෙන්නයි. එහෙන් එන්නේ. ජපන් රටෙන් එන්නේ ලෙක්චර්ස්ලා. එහෙම තමයි කරන්නේ. ජපුරේ තියෙනවා ඒ කියන්නේ කෝස් එකක් වගේ තමයි දැනට තියෙන්නේ. රජරට යුනිවර්සිටි එකේ තියෙනවා. සබරගම යුනිවර්සිටි තියෙනවා. කැලණිය යුනිවර්සිටි තමයි ජපනීස් තියෙන්නේ. යුනි එක. ඊට පස්සේ ඔයාලට ප්‍රශ්න තියෙනවා අහන්න. ඒ කියන්නේ මගෙන් දැන් ඔයාලා අහන්න මගෙන් ප්‍රශ්න තියෙනවා. ඒ කියන්නේ මොන සබ්ජෙක්ට්ද කරන්න ඕනේ ඒ ටික අහන්නකෝ. නංගි කෙනෙක් දාලා තියෙනවා ජපනීස් ඩාන්සින් මීඩියා. ජපනීස් ඩාන්සින් වලට ඒ කියන්නේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයට යන්න කැමති නම් ඒක කරන්න. හැබැයි ලෝ ෆැකල්ටි යන්න බෑ. ඩාන්සින් කරලා සෞන්දර්ය විෂයක් කරලා ලෝ ෆැකල්ටි යන්න බෑ. ඒක නිසා ඔයාගේ කැමැත්තක් ඉතින් තමන් කැමති දේනි කරන්න ඕනේ. කියන්නේ ගෙදරින් ප්‍රෙෂර් කරලා එහෙම කරන්න එපා. තමන් කැමති දේ කරන්න. ඩාන්සින් කමක් නැහැ. ඔයාට පුළුවන් දේනේ. ඒක පුළුවන් නිසා කරාට කමක් නැහැ. හැබැයි ඩාන්සින් කරාට සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයට විතරයි යන්න පුළුවන්. ආයිත් ඊට පස්සේ ලෝ ෆැකල්ටි නීති පීඨයට ඒ කියන්නේ කොළඹ යුනිවර්සිටි එකේ යන්න බෑ. ඒක නිසා ඒකට යන්න බෑ. ඒක නිසා ඩාන්සින් අවුලක් නෑ. ඔයාගේ කැමැත්තක් ඉතින්. ඔයාලට හොඳට පුළුවන් නම් ඩාන්ස් කරන්න
ෂෙප් ඒක අවුලක් නෑ ඉතින් ටීචින් යන්න පුළුවන් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ එකේ ලෙක්චරින් යන්න පුළුවන් හොඳට කරග GP එක වැඩි කරගත්තොත් අනිවාර්යෙන් යන්න පුළුවන් ලෙක්චරි මං කියන්නේ ජපන් භාෂාව කරලා ඉස ඩිස්කෝ එක වැඩිම භාෂාවක් හරිද ලැන්ග්වේජ් එක මම නම් කියන්නේ අර අනුමත කරන්නේ ලැන්ග්වේජ් දෙකක් නම් කරන එක ලැන්ග්වේජ් දෙකක් ඔයාලට පුළුවන් නම් කරන්න ඉතින් ප්‍රශ්නයක් නෑ ලැන්ග්වේජ් දෙකක් කරත් යුනි එකේ අපිට ඩිග්‍රී අහුවෙන්න එක මගේ යාළුව කරේ කොරියන් ජපාන් මීඩියා ඒත් එයා අහුනෙත් ආර්ට්ස් වලට එහෙම ප්‍රශ්නයක් නෑ හැබැයි අපි අයිති වෙන්නේ රිසල්ට් එක කාණ්ඩේ අයිති වෙන්නේ ලැන්ග්වේජ් කියන කාණ්ඩේට ආර්ට් කියන අයත් එක නෙමෙයි අපි වෙනමම වැටෙනවා ලැන්ග්වේජ් කියන අයත් එක ඒක නිසා මේ ලැන්ග්වේජ් දෙකක් කරාට ප්‍රශ්නයක් නෑ කරනවා නම් කරන්න මම කරන්න ICT කරාට කමක් නෑ ICT ඇත්තටම ගොඩාක් හොඳයි. Z ස්කෝ එක වැඩි ICT වල. ඊට පස්සේ ජපනීස් වල Z ස්කෝ එක වැඩි. ඊට පස්සේ දැන් අපි අමාරු විෂයන් දෙකක් කරලා ඊට පස්සේ දැන් තුනම අමාරු වුණොත් ප්‍රශ්නයක්නේ. හදිස්සියෙන් ඒ කියන්නේ තුනම කරගන්න ඕන. තුනම විෂයන් තුනටම ફોකස් එක දෙන්න ඕන ළමයි. හරිද? විෂයන් තුනටම. ඒ කියන්නේ ඔව් කියන්න. විෂයන් තුනටම ෆෝකස් එක දෙන්න ඕන. මම කියන්නම් මගේ ක්ලාස් එකේ ආව. හරිද? මම කියවනේ මේ මගේ පළවෙනි අත්දැකීම කියලා. මේ මගේ පළවෙනි අත්දැකීම ඇත්තටම මේ අවුරුද්දේ තමයි මම ක්ලාස් කරන්න පටන් ගත්තේ. 26ට කරා 27ට. මේ තමයි ඔයාලා තුන්වෙනි බැච් එක. English Literature ICT Japanese ඇත්තටම ගොඩක් හොඳයි. සුපිරි සබ්ජෙක්ට් තුනක්. ඒ සබ්ජෙක්ට් තුන හොඳට පාඩම් කරොත් අයිලන්ඩ් ෆස්ට් උනත් ගන්න පුළුවන්. ඇත්තටම ගොඩක් හොඳයි. මේ පාර අයිලන්ඩ් ෆස්ට් කරලා තියෙන්නේ ජපන්. ජපන් තමයි කරලා තියෙන අයිලන්ඩ් ෆස්ට් ඔයාලා බලන්න මේ පාර නෙමෙයි අපේ පාර. ඒ කියන්නේ 24 බැච් එක. 24 බැච් එකේ අයිලන්ඩ් ෆස්ට් කරලා තියෙන්නේ ජපනීස්. 23 බැච් එකේ මට හොඳ මේකක් චිත්‍ර කරලා තියෙනවා. ආර්ට් ඒ කියන්නේ චිත්‍ර ඒක කරන ප්‍රමාණය අඩුයිනේ ළමයි. ඔයාලා යන්න සයිඩ් එක බලලා ඔයාලා කරගන්න. ඒ කියන්නේ ඇත්තටම එහෙම පුළුවන් ගොඩාක් දක්ෂයි ඉන්න සෞන්දර්ය කලා විෂය ඒ දරාවලට. කියන්නේ ඩාන්සින්, මියුසික්, ඊට පස්සේ ආර්ට්ස් ඒ වගේ විෂයන් වලට ඇත්තටම ගොඩක් දක්ෂයි ඉන්නවා. එහෙම කරන්න මං කියන්නේ ලෝ එකට විතරයි යන්න බැරි. අනිත් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ අනිත් ඒවාට යන්න පුළුවන්. මම දැන් කතා කරේ නංගි කෙනෙක් දාලා තිබි ඉංග්‍රීසි ලිටරචර් මීඩියා ජපනීස්. හරිද? ඒ සබ්ජෙක්ට් තුන ඇත්තටම ගොඩක් හොඳයි. මාරයි කරගත්තොත් නම් ගොඩ අයිලන්ඩ් ෆස්ට්ම එනවා. අයිලන්ඩ් ෆස්ට් එනවා. හරියට වැඩ ටික කරගත්තොත් හරියට සබ්ජෙක්ට් තුනම ફોකස් එක දෙන්න ඕන. සබ්ජෙක්ට් දෙකක් දීලා අනිත් එකට මේව කරන්න බෑ. සබ්ජෙක්ට් එකක් දීලා අනිත් එකට මේව කරන්න සබ්ජෙක්ට් තුනටම ફોකස් එක දෙන්න ඕන. මම ඉතින් ඔයාලට කිව්වනේ මේ මගේ මේ පළවෙනි අත්දැකීම කියලා. කියන්නේ මගේ මේ පළවෙනි අත්දැකීම. ඒක නිසා මම ඔයාලට මගේ ක්ලාස් එකේ ආපු ළමයි දෙන්නෙක් ඉන්නවා. මගේ ක්ලාස් එකේ 26 බැච් එකේ ළමයි කියන්නේ මට ආවා. මගේ ළමයි එනවා. මම දැනට එන්න පුළුවන් දෙන්නෙක්ට කිව්වා. ඔයාලා කියන්නේ මට තාම 26 බැච් එකේ ඇත්තටම කිව්වොත් රිසල්ට් එකක් පෙන්වන්නේ නැහනේ. එයාගේ රිසල්ට් එකක් පෙන්වන්නේ නැහැ. තාම එක්සෑම් තිබ්බේ නැහැ. තව මාස 5යි එයාලට තියෙන්නේ. ඒක නිසා එයාලට තේරෙනවද නැද්ද කියලා. ඒ කියන්නේ එයාලට පුළුවන් දෙයක්. කියන්නේ මම කියලා දෙන ඒවා එයාලට හොඳයිද නැද්ද කියලා ඔයාලට දැන් ඒ අක්කලා කියයි. ඒ කියන්නේ මේ විෂය ගැනත් කියලා දෙයි. ඔයාලා ඒ අක්කලා කියන එක චුට්ටක් අහලා බලන්න. මම එයාට වොයිස් එකෙන් කතා කරන්න කියන්නම්. තරුෂි නංගි ඉන්නවද? chat එකේ තරුෂි නංගි ඉන්නවද? එහෙනවද අක්කේ? නංගි ඔයා එහෙනවද? සිග්නල් මදිද? තරුෂි මයික් එක ඔන් කරන්න. එහෙනවද අක්කේ? ඔව් එහෙනම් නංගි. මම 2026 A level කරන්නේ.
දැන් මාස 3ක් 2කමාරක් වගේ තමයි ක්ලාස් එකට ජොයින් වෙලා මේ දින 30ක් වගේ ක්ලාස් එක ගොඩක් හොඳට කරනවා. අපිට ගොඩක් දේවල් මේ ඉගෙන ගන්න පුළුවන් වුණා. සාමාන්‍යයෙන් මේ ජපාන් ගැන මම ගොඩාක් දේවල් ඉගෙන ගත්තේ අක්කගෙන් තමයි. ආදරේට අක්කා කියලා කතා කරාට ඉතින් මේ ජපාන් වලින් නම් කතා කරන්න ඕනේ අපි හරි සෙන්සේ කියලා. මේ සෙන්සේගේ ක්ලාස් එක ගොඩක් හොඳයි. මට මේ සෙන්සේ හම්බුනේ හම්බෙකින්. ඒ වුණාට මේ මං හිතන්නේ සෙන්සේව හම්බුනේ මට වාසනාවකට. මේ ගොඩක් මට මේ ක්ලාස් එක මගේ ඇරුණා මං අසනීප වුණේ හින්දා. ඒක හින්දා මට මේ ෆිසිකල් ක්ලාස් එකකට යන්න උනේ නැහැ. ඊට පස්සේ තමයි හම්බෙකින් මේ අක්කව හම්බෙලා අක්කා ඊට පස්සේ ක්ලාස් කරන්න පටන් ගන්නවයි කියලා කිව්වේ. මුලින් ෂුවර් එකක් තිබ්බේ නෑ ඇත්තටම ඇත්ත කිව්වොත්. ඊට පස්සේ ටික ක්ලාස් එකට එද්දි තමයි ෂුවර් වුණේ මට කරගන්න පුළුවන් කියලා ජපාන්. මේ මං ඔළුවෙන් හදාගෙන තිබ්බේ මම ජපාන් ෆේල් වෙයි. මට ජපාන් කරගන්න බැරි වෙයි. ජපාන් අමාරුයි අනිත් සබ්ජෙක්ට් දෙක එක බලද්දී සෑහෙන අමාරුයි කියලා තමයි මං ඔළුවෙන් හදාගෙන ඉඳී. ඒ ඉතින් මේ මට ක්ලාස් යන්න උනේත් නැහැ. මට වැඩ ටික හරියට කරගන්න උනේත් නැහැ. දැන් අපිට මාස 5ක් වගේ තියෙන්නේ. ඉතින් මේ ඒ කාලේ උඩරිම මහන්සි වෙනවා. මහන්සි කරවනවා අපිව. ඒ කියන්නේ සේරම පිටිපස්සෙන් ඉඳගෙන බලලා මේක පාඩම් කරාද මේක කරාද කොහොමද කියලා හොයලා බලලා ඉවර වෙලා හැමදේම සෙන්සේ අපිට මේ කියලා දීලා මග පෙන්නලා හොඳට වැඩ ටික කරගන්න උදව් කරනවා. ඒ වගේම හොඳට උගන්වනවා. ක්ලාස් ටයිම් එක වෙලාවේ යාළුවෙක් එක්ක අපි කතා කරනවා වගේ අපිට සැහැල්ලුවෙන් කතා කරන්න පුළුවන්. අපේ දේවල් අපිට හිතෙන දේවල් කියන්න පුළුවන්. අපිට දැනෙන දේවල් කියන්න පුළුවන්. තේරෙන්නේ නැති දෙයක් තියෙනවා නම් අහන්න පුළුවන්. එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. ආයෙම කියලා දෙනවා. ක්ලාස් එක ගැන නම් මට 100% හොඳයි කියලා කියන්න පුළුවන්. මම මෙහෙම කලින් කතා කරලා නැහැ. ඉතින් මේ මං කියන්නේ ඔයාලා හැමෝටම ක්ලාස් එකට එන්න කියලා. ජපාන් කියන්නේ හොඳ සබ්ජෙක්ට් එකක්. දැන් මම ජපාන් වලට ආස උනේ මේ ක්ලාස් එකට ආවහන් පස්සේ. දැන් මම ජපාන් සබ්ජෙක්ට් එකට කැමතියි. මං හිතාගෙන ඉන්නේ දැන් එක්සෑම් වලින් පස්සේ ජපාන් යන්න. ඉතින් මේ ඔයාලටත් මම සුබ පතනවා. ඉස්සරහට කරන වැඩ ටික සාර්ථක කරගෙන ඔයාලගේ අනාගතේ කරන වැඩකට ටික හරියට කරගෙන හොඳ ගමනක් යන්න කියලා. සෙන්සි කියන විදිහට හරියට වැඩ ටික කරගන්න. ඔයාලට වරදින්නේ නැහැ. සෙන්සි වරද්දන්නේ නැහැ. ඉතින් මේ එච්චරයි. මම එහෙම ලොකුවට කියන්න දෙයක් දන්නේ නැහැ. ඉතින් සෙන්සි හොඳයි. හරි. තැන් මගේ ක්ලාස් එකට එන දැන් ළමයිට පුළුවන් දෙන්නෙක් එන්න කියලා කිව්වේ. ඔයාලට පැහැදිලි කරන්න. මම දැන් ඒ කියන්නේ ඔයාලගේ සබ්ජෙක්ට් ඔයාලට තියෙන ප්‍රශ්න ගැන කියන්නකෝ දැන්. chat එකේ දාන්න කරන සබ්ජෙක්ට් ටික ඒ ටික විස්තර අහන්න වගේ. එක්කෙනෙක් කිව්වා ඉංග්‍රීසි ලිටරේචර් ජපනීස් ICT ඇත්තටම ගොඩක් හොඳයි. ඒ සබ්ජෙක්ට් තුන නම් මාරයි. මම දන්නේ කරගත්තොත් අයිලන්ඩ් ෆස්ට් එනෝ මම දන්න විදිහට. ඒ කියන්නේ අක්ක කෙනෙක්ට මට වැඩිය වැඩිමල් අවුරුදු දෙකක් 2022 බැච් එකේ 2022 බැච් එකේ ඒ අක්කට තියෙන්නේ ඉංග්‍රීසි ලිටරේචර් වලට B තිබිලා අයිලන්ඩ් රෑන්ක් 9 ආවා. ඉංග්‍රීසි ලිටරේචර් වලට B තිබිලා. කියන්නේ ඉංග්‍රීසි ලිටරේචර් වලට ඒ කියන්නේ A එකක් තියනවා කියන්නේ ගන්නවා කියන්නේ මරු. ඇත්තටම ගොඩක් හොඳයි. C එක ගත්තත් Z එක වැඩි. C එක ගත්තත් Z ස්කෝර් එක වැඩි ඉංග්‍රීසි ලිටරේචර් වල. කරනව නම් ඇත්තටම ගොඩක් හොඳයි. හැබැයි කරනව නම් හරියට කරන්න ඕන. හරි ගුරුවරයෙක් තෝරගන්න ඕන. හරි ගුරුවරයෙක් තෝරගෙන හරියට පේපර්ස් කරලා හරියට ඒ සබ්ජෙක්ට් ගැන සබ්ජෙක්ට් එක ඇතුළාන්තයම අපි ඒක මේව කරන්න ඕන. කියන්නේ රිපීට් කර ඒ සබ්ජෙක්ට් එක විෂය ගැන ඇත්තටම අපිට දැනුමක් තියෙන්න ඕන. මොකක්ද මේක කියලා ඉංග්‍රීසි ලිටරේචර් කරනවා නම් ජපන් භාෂාව ගැන නම් මම ඒක කියලා දෙන්නම්. ඇත්තටම දැන් ඒක සබ්ජෙක්ට් එක ගැන නම් ජොයින් ඒ කියන්නේ සබ්ජෙක්ට් එක ගැන නම් ඉස්සරහට තමයි කියලා දෙන්නේ. කියන්නේ ලබන සතියේ ඉඳලා සබ්ජෙක්ට් එක ගැන මුල ඉඳලම අකුරු වල ඉඳලම පටන් ගන්නවා. අද සබ්ජෙක්ට් එක ගැනනේ ඔයාලා මට දාන්න ඇත්තටම මාත් එක්ක ෆ්‍රෙන්ඩ්ලි වෙන්න මට
කියන්නේ මේක ඔන්ලයින් කියන්නේ ෆිසිකල් එකක් නෙමෙයි ළමයි. ඔන්ලයින් එකක්. අපි ෆිසිකල් එකට වඩා ඔන්ලයින් එක හොඳට කම්ප්ලීට්ව කරනවා. ඒ කියන්නේ දැන් ඔයාලට දැන් ඔන්ලයින් එකේ දැන් ළමයිට පේපර්ස් කරන්න. ඒක ප්‍රශ්නයක්. පේපර් අපි සිස්ටම් එකක් හදලා තියෙන්නේ. ඒ සිස්ටම් එකට අනුව ඔයාලට පේපර්ස් කරවලා ලයිව්. ඒ කියන්නේ ඔයාලට ඒක කරන්නේ ලයිව් එහෙම වීඩියෝ ඔන් කරලා එහෙම තමයි කරන්නේ පේපර්ස් කරවලා. ඒ කියන්නේ ඔක්කොටම නෙමෙයි ඔයාලට ටයිම් එකක් දීලා තියෙනවා. සමහරක් අයට ඔන්ලයින් ආවම ඒ කියන්නේ දැන් වෙන ක්ලාස් එකක් වැටෙන්න පුළුවන් ඒ දවසට. එතකොට බෑනේ. අපි සතියක් ඇතුළත ටයිම් එකක් දීලා ඒ ටයිම් එකට අනුව ඒක ෆෝකස් කරලා ඊට පස්සේ ඒ ළමයට ඒ විෂය ඒ කියන්නේ අපි ටියුට්ස් නිවසටම ඒ කියන්නේ දෙනවා සම්පූර්ණම හදලා අවුරුදු දෙකට අදාළව සිලබස් එක ගැන ටියුට්ස් හදලා ඊට පස්සේ ඒක පේපර් කරනවා හැමදාම ඒ කියන්නේ මාසෙන් මාසෙට ඒ කියන්නේ ඔයාලට රිපීට් කරන සබ්ජෙක්ට් එක ගැන හරියට දැනුමක් තියෙන්න ඕනනේ. ඇත්තටම සබ්ජෙක්ට් එක ගැන මං හරියටම කිව්වා සබ්ජෙක්ට් එක කන්න ඕනේ. ඒ කියන්නේ සබ්ජෙක්ට් එක ඒ විෂය ඇත්තටම හොඳයි. ජපාන් කියන එක විෂය හොඳයි. ඒක අමාරු නෑ. මෙහෙමයි. අමාරු කියනවා අමාරු නෑ හරියට හරි ටීචර් කෙනෙක් හරි විෂය හොඳ විෂයක් හරි ටීචර් කෙනෙක් හරි ඒ කියන්නේ හරියට ඉගෙන ගත්තොත් හරියට වැඩ ටික කරගත්තොත් ඇත්තටම ලේසි විෂයක් ඒක. මම දන්නේ මට නම් ගොඩාක්ම ලේසි. මම කරේ ජපනීස් ICT මීඩියා මගේ විෂය ලේසිම විෂය ජපන් භාෂාව. ඇත්තටම ගොඩාක් ලේසි ඒ විෂය. මම කියන්නේ හරියට කරන්න. ඕනම විෂයක් අපි හරියට කරගත්තොත් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ. අපි ඇත්ත ඕනම දෙයක් ඔයාලා හිතලා බලන්න. ඕනම දෙයක් හිතලා බලන්න අපි ඕනම දෙයක් කැමැත්තෙන් කරනවා නම් ඒක අපිට මොළයට පවා යනවනේ. කියන මොළයට පවා ධාරණය වෙනවා. හරියට කරොත් ඔයා දැන් O-level විෂයක් වුණත් බලන්න. O-level විෂයක් වුණත් අපි කැමැති විෂයට ලකුණු තියෙනවා. අකමැති විෂයට ජීවිතේට නෑ ලකුණු. එහෙම එපා. විෂයන් තුනටම ආදරය කරන. විෂයන් තුනටම ආදරය කරලා විෂයන් තුනම පිළිවෙලට කරන්න. ඒ සබ්ජෙක්ට් තුනට හරි ගුරුවරයෙක් තෝරගෙන හරි ඒ විෂයන් තුන ඇත්තටම හොඳ විෂයන් තුනක් කරන්න. ඔයාලගේ ඉස්සරහට දැන් මේ බලපාන්නේ. ඒ කියන්නේ ඉස්සරහට අනාගතේ ඒ කියන්නේ රැකියා ජොබ් වලට අදාළව ඒ විෂයන් තුන තෝරගන්න. ඉංග්‍රීසි ලිටරේචර් හොඳයි ජපනෝ. එතකොට මේ දෙක අයිති වෙන්නේ අපිට ලැන්ග්වේජ් එකක් විදියට. හරිද? ඉංග්‍රීසි ලිටරේචර් ජපනීස් අයිති වෙන්නේ ලැන්ග්වේජ් එකක් විදියට. ඒක නිසා ජපන් කරාට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මම වගකීමක් ඇතුව කියනවා ඔයාලට කැම්පස් පොත මම දාන්නම්. ගෲප් එක තියෙනවනේ. ගෲප් එකට දාන්නම්. ඔයාලා බලන්න ඒක නැද්ද? ඇයි නැත් මේ ජොබ් නැද්ද කියලා. සමහරක් අය කියනවනේ දැන් මට එක මේ ළමෙක් දාලා තිබ්බා. අක්කේ ප්‍රෙෂර් කරනවා කිව්වා, ගෙදරින් කියනවා කිව්වා මැත්ස් බයෝ. ඊට පස්සේ ඉස්කෝලෙන් කිව්වා කොමර්ස් ටෙක් කරන. එයා කැමති ඒ වුණාට ජපන් ආර්ට් විෂය ධාරාවට මෙහෙමයි මගෙත් පළවෙනි අත්දැකීම ගොත් මම 24 level batch එක මාගේ පළවෙනි දවසේ O level ලියලා මම දන maths bio වලට නම් පටන් ගන්නවා දවස් සතියක් නෑ සතියෙන් පස්සේ පටන් ගන්නවා මම maths වලට යව පියෝ ගිහන්ස් කියලා මම ගියේ මාතරයි තංගල්ලේ මුලින්ම තංගල්ලේ ගියේ ඊපස්සේ මම පළවෙනි දවස් ගිහිල්ලා අඬ ආවේ ගෙදරට ආවේ අඬ. ඇයි මගේ විෂය මම 10 වසරේ ඉඳන්ම ඒ කියන්නේ මගේ අක්ක කෙනෙක් කරලා තිබේ වගේ ඒ විෂයට. එයා කරේ හැබැයි ජපනීස් නෙමෙයි ලොජික් ප්‍රංශ තව සබ්ජෙක්ට් එකක් කරා. يعني එක ලැන්ග්වේජ් විෂයට නෑ ඉතින් මගේ හිතේ 10 වසරේ ඉඳන් තිබ්බේ ලැන්ග්වේජ් එකක් කරන්න ඕනේ කියලා. ඊපස්සේ මම කොහොම හරි කරා. ගෙදරින් මන්ට එක කිසි ප්‍රශ්නයක් වුණා. පළවෙනි දවසේ විතරයි චුට්ටක් ප්‍රශ්නයක් දැම්මේ. කියන්නේ එහෙම එපා ළමයි. ඒ කියන්නේ ඔයාලා අකමැති නම් එක කවදාවත් එක කරන්න බෑ. බලෙන් කරවන්න බෑනේ. ගෙදරට උනත් ඒක අම්මලාට තාත්තලාට පැහැදිලි කරලා දෙන්න. ඒ කියන්නේ ජොබ් තියනවා. ජොබ් නැත්තේ නෑ. ගොඩක් අය හිතන් ඉන්නේ ජොබ් නෑ කියලා. මම ඇත්තටම අසරණ කරන්නේ ළමෙක් අසරණ කරන්නේ මේ විෂයන් වලින් ජොබ් තියෙනවා. බොරු කියන්න ඕනේ දැන් සිංහල ඒ වගේ නම් ඇත්තටම වැඩක් නෑ. සිංහල කරලා සිංහලවල මේ ගොඩක් කරන ප්‍රමාණය වැඩි කරන ප්‍රමාණය වැඩි එතකොට හැමෝටම සිංහල ලේසි නිසා ඉසඩිස්කෝ එක අඩු වෙනවා එතකොට බහිනවා ඉසඩිස්කෝ එක ඒක නිසා මම කියන්නේ ඒ කියන්නේ මම මේ කරන නිසා ජපන් කරන්න එහෙම කියන්නේ ජපන් භාෂාවක් කරන්න ඊට පස්සේ ජපන් වලට අමතරව අනිත් විෂයන් දෙක ගැන මම කියන්න අනිත් විෂයන් දෙක තමයි ICT කරන්න ICT හොඳයි ජෝග්‍රෆි භූගෝල විද්‍යාව එකෙත් ඉසඩ් එක වැඩි මීඩියා ඒ කියන්නේ
සාමාන්‍යයෙන් සබ්ජෙක්ට් දෙකක් කරලා අමාරු විෂයන් දෙකක් කරලා ලේසි විෂයක් කරාට ප්‍රශ්නයක් නැහැ. මම කරේ ජපාන් ICT ඒ දෙක සාමාන්‍යයෙන් අමාරුයි කියනවා. ඊට පස්සේ මීඩියා මන් කියනවා මීඩියාත් හොඳයි ජියෝග්‍රැෆිත් හොඳයි. ජියෝග්‍රැෆි පැත්තෙන් යන්න තියෙනවා පේරාදෙණිය යුනිවර්සිටි එකේ GIS කියලා ඩිග්‍රියක්. ඒක සුපිරියි. මට හිතෙනවා මං ජියෝග්‍රැෆි කරා නම් ඒත් හොඳයි කියලා. ඒක ඉසර් ඩිස්කෝ එකත් වැඩි. ජියෝග්‍රැෆි අනික ICT සිග්නල් ප්‍රශ්නයක් එනද ගණන් ගන්න එපා. මේ අද විතරයි. අද අපේ චුටි ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. ඉස්සරහට සිග්නල් ප්‍රශ්න නැහැ, මුකුත් වෙන්නේ නැහැ. ඒ ඔක්කොම සම්පූර්ණයෙන්ම සිස්ටම් එකක් මගින් ඒ ඔක්කොම ක්ලියර් කරලා ඔයාලට ඉස්සරහට දෙනවා. බය වෙන්න එපා. ඒක නිසා මේ මම කතා කරේ අර සබ්ජෙක්ට් ටික ජියෝග්‍රැෆි, මීඩියා, ලොජික්, ICT අනිත් තියෙනවා ස්ටැට් තියෙනවද කොහෙද ඉකෝන් එක මට ඉකෝන් කරන්න පුළුවන් ලොජික් කරන්න පුළුවන් ඒ සබ්ජෙක්ට් වල ඉසර් ඩිස්කෝ එක වැඩි. ඒ කියන්නේ කොමර්ස් එකත් එක්කනේ ඉකෝන් එන්නේ නැහැ. මම හිතන්නේ ආර්ට් සබ්ජෙක්ට් එක. ආර්ට් සබ්ජෙක්ට් එක තමයි ඉකෝන් එන්නේ. ඒක ප්‍රශ්නයක් නෑ. ඉකෝන් එකත් ඉසර් ඩිස්කෝ එක වැඩි. මම දන්න තරමින් ඒ සබ්ජෙක්ට් ටික කරන්න ළමයි. මේ ඔයාලට මම කැම්පස් පොතේ PDF එක දාන්නම්. වෙනවා ඉතින් මේ කැම්පස් පොත සමහර ගුරුවරු ඇත්තටම කියන්නේ කැම්පස් පොත බලලා ඔයාලා විෂයන් තෝරගන්න. එතකොට ඔයාලට මම කියලා දීපු එක ඔයාලට තේරෙනවා ඇති. ඒ කියන්නේ කැම්පස් පොත බලලා ඔයාලට කැමති. දැන් සමහරක් අය GIS ඇත්තටම දන්නේ නැතුව ඇති. GIS ගොඩක් හොඳයි. ඒකේ හොඳ සැලරි එකක් තියෙනවා. ලෙක්චරින් යන්න පුළුවන්. ඊට පස්සේ ජපන් භාෂාව කරලා ලෙක්චරින් යන්න පුළුවන්. ජපනීස් පැත්තෙන්, මීඩියා පැත්තෙන් ඔයාලට ජර්නලිස්ට් ඒ පැත්ත ෆලෝ කරන්න පුළුවන්. ඒක තියෙන්නේ කොළඹ යුනිවර්සිටි තියෙනවා. ඊට පස්සේ ඒක නම් යුනි ගොඩක තියෙනවා. ඒ කියන්නේ මාස් කමියුනිකේෂන් ඇන්ඩ් මීඩියා. ඒ මීඩියා පැත්ත තියෙනවා. ශ්‍රී පාර්ලිමේන්තුවේ කියලා වෙනම මේක මීඩියා කරන්න පුළුවන්. ඒ කියන්නේ අඩු රිසල්ට් එකක් ගත්තත් මීඩියා කරොත් ඒක කොළඹ වල වෙනම තියෙනවා යුනි එකක් ශ්‍රී පාර්ලිමේන්තුවේ කියලා. ඒකටත් යන්න පුළුවන්. දැන් ඔයාලා දැන් මෙතන ඉන්නවනේ මෙතන ඉන්න අයගෙන් මට කියන්නකෝ සබ්ජෙක්ට් ටික ඔයාලා කරන සබ්ජෙක්ට් ටික මට chat එකේ දාන්න චුට්ටක් මාත් එක්ක ෆ්‍රෙන්ඩ්ලි වෙන්න. එතකොට මම ඔයාලට තේරෙනවා ඇතිනේ. ඔයාලා chat එකේ දාන්නකෝ ළමයි. හරි. ජපනීස් කියන්නේ ඉංග්‍රීසි ලිටරේචර් මීඩියා ජපනීස් ස්කූල් එකේ නැතුව ප්‍රයිවට් කරලා යුනිවර්සිටි යන්න පුළුවන්. ඒක කිසි ප්‍රශ්නයක් වෙද්ද අපි රජයේ ඉස්කෝලේක එහෙම බලන්නේ නැහැ. ප්‍රශ්නේ කියන්නේ යුනි දානකොට නෑ අපි ඉතින් ප්‍රයිවට් නේ. අනිත් ප්‍රයිවට් ඔයා සම්පූර්ණයෙන්ම ඔයාගේ ડોකියුමන්ට්ස් ඒ ටික සම්පූර්ණයෙන් පැහැදිලිව ඒ ටික මුලින් ඉඳලම ප්‍රයිවට් කරනවා නම් ඒක හදාගන්න. හරිද? දැම්මම ඉඳලා ඊට පස්සේ අපි යුනි සිලෙක්ට් උනන් ඒව දෙන්න ඕන. අපි ඒව ෆිල් කරන්න ඕන. ඒක නිසා දැන් ගවර්න්මන්ට් ඉස්කෝලේක නම් ඒක ඉස්කෝලේ ප්‍රින්සිපල් ඒ ෂීට් ඒව ඔක්කොම දෙනවා. රිසල්ට් ෂීට් ඒ ටික ෆිල් කරනකොට අපිට අර ප්‍රයිවට් කරනවා නම් ඔයා දැම්මම ඉඳලා ප්‍රයිවට් කරන්න ඉන්නවා. ඉස්කෝලේ නැතුණා කියලා බය වෙන්න එපා. අපේ ළමයිතුත් කරා ඉස්කෝලේ නැති වුණා කියලා ප්‍රයිවට් කරා. ප්‍රයිවට් කරනවා නම් ප්‍රයිවට් කරන ඉස්කෝලේක ඒ කියන්නේ ප්‍රයිවට් කරනවා නම් ඒ ડોකියුමන්ට්ස් ඒ විදියට ඒ පිළිවෙලට හදලා
ඔයාලා දැම්මම ඉඳන් පිළිවෙලට හදාගෙන වැඩ ටික කරන්න. හරිද? නැත්තම් අර අපිළිවෙලට කර හැම මම නම් කියන්නේම හරියනවා. ඇත්තටම පිළිවෙලට කරගන්න ඕන විෂයක්. මම ජපන් භාෂාව ගැන නම් මට ඕන පිළිවෙලට පවා නෝට් ටික පිළිවෙලට ඕන. කියන්නේ ඔන්ලයින් කරනවා කියලා එක එක පොත්වල එහෙම ලියන්න බෑ. මේ මම නෝට් ටික ඒ කියන්නේ පොත් ටිකක් දාන්නම් පිළිවෙලට මොනවද ගන්න ඕන පොත් ටික මම දැනට පෙන්නන්නම්. කියන්නේ මාත් එක්ක වැඩ කරනවා නම් ලස්සන දැන් අර අකල දෙන්නක් කිව්වනේ. හරියට පිළිවෙලට කරමු. පිළිවෙලට එකක් ගන්න පුළුවන්. හරිද? අනිවාර්යයෙන්ම එකක් ගන්න පුළුවන්. ඒක නිසා පිළිවෙලට වැඩ ටික කරමු. මම කියන විදිහට වැඩ ටික කරමු. papers. ඔයාලට දැන් මේක ෂුවර් නැහැ ප්‍රශ්නයක් කරගන්න පුළුවන් papers. දැන් කොහොමද ඔන්ලයින් කටිය, ඒ කියන්නේ ෆිසිකල් යන අයට ගුරුවරයෙක් ඉන්න ළඟින්. නමුත් ඒක එහෙම නැහැ. මේක ඔන්ලයින් එක හරියට අපි සිස්ටම් එකේ සිස්ටම් එකක් මගින් ඔයාලට පේපර්ස් කරවන ඊට පස්සේ ඒක පේපර් එක කරවලා මාක්ස් වැඩි මායට ඒක අපි ඒව බලලා ඔයාලට පිළිවෙලට ඒ වැඩ ටික සම්පූර්ණ කම්ප්ලීට්ලි කරලා දෙනවා. ඒ ටික කිසිම බයක් නැතුව අර දැන් අක්කලා දෙන්නක් කිව්වනේ. ඔයාලට මම රිවිෂන් එනකොට කලින් ඉවර කරනවා. මට ඒක කරන්න ඕන සිලබස් එක කලින් ඉවර කරලා පේපර්ස් ප්‍රැක්ටිස් එක දෙන්න ඕන. මොන සබ්ජෙක්ට් එක කරත් වැඩක් නැහැ. පේපර් ප්‍රැක්ටිස් නැත්තම් වැඩක්ම නැහැ. මම පේපර් ජපන් භාෂාව පේපර් එක කරා ප්‍රැක්ටිස් කරා 4 පාරක්. පාස් පේපර්ස් 4 පාරක් ලිව්වා. පාස් පේපර්ස් අංකේ පවා මට මතකයි. අදට මතකයි. ඒ කියන්නේ ප්‍රශ්නවල අංක. ඒක නිසා ඔයාලා මේ ඒ ටික මම පිළිවෙලට කරනවා. මම A level කරේ ජපන්. මම ජපන් A level කරේ මම ගයිඩ් එකට අනුව මම කිසිම එකක් නෑරෝ ගන්නනවා ළමයි. මම ජීවිතේට එහෙම හංගගෙන එහෙම මේව කරන්නේ නෑ. ඔයාලට පිළිවෙලට ග්‍රැමර් එකේ ජපන් කොටස් ටිකක් තියෙනවා. ඒක කියලා දෙන්නම්. එක ජපන් උගන්වනකොට දැනට දැන් අර ටික තමයි. දැන් අර විෂයන් ටික තොරගන්න ඕනේ තේරෙනවා. ඔයාලා මට chat එකේ දාන්න ළමයි. ඔයාලා chat එකේ දාන්න. ඇත්තට දැන් දෙන්නයි දැම්මේ. English literature media Japanese කරන අය එයා විතරයි දැම්මේ. තව මේකේ ඉන්නවා 12ක් හෝ 10ක් ඉන්නවා. ඒ අය දාන්න ඉක්මනට දාන්න. මම ඊට පස්සේ ඔයාලගේ ප්‍රශ්න ටිකට උත්තර දෙන්න. මොනවද කරන්නේ ටික. එකෙක් දාලා තිබ්බ Japanese dancing media. ඒක ප්‍රශ්න නැහැ.
ප්‍රශ්නයක් මේක ගණන් ගන්න බෑ අද ලබන සතියේ ඉඳලා ඔයාලට පැහැදිලිව කරගන්නවා. මේ මම සබ්ජෙක්ට් එක ගැන කතා කරා මට chat එකේ ඉක්මනට දාන්න කරපු සබ්ජෙක්ට් එක ළමයි දාලා තිබෙ දිසන්දි ෆෙර්නාන්ඩෝ අනිත් දාලා තිබෙ වින්දියා කියන අනිත් අය නැද්ද? එයාලා දාන්න දිසන්දි ෆෙර්නාන්ඩෝ වින්දියා කියලා දැම්මා. අනිත් සබ්ජෙක්ට් එක ගැනත් මම කියන්නම්. chat එකේ දාන්න. බය වෙන්න එපා. අකමන්නේ. ඔයාලට මං කියලා දීපු ටික තේරෙන්නේ නැතිනේ. ඒ වගේ විෂයන් ටිකක් තෝරගන්න. ඉස්සරහා ජොබ් මාකට් එක බලලා අනිවාර්යෙන් තෝරගන්න. නැත්නම් මේ සරල සබ්ජෙක්ට් එකක් නම් කරන්න එපා. BC මම ඇත්තටම ඒක අගෞරව කරනව නෙමෙයි. මම දන්නේ ඒක ඉසඩ් ස්කෝර් එක වැඩි අඩුයි. ඉසඩ් ස්කෝර් එකේ සබ්ජෙක්ට් වල දැන් නෑ ජොබ්. මොකටද මේ බෞද්ධ ශිෂ්ටාචාරය වගේ විෂය කරන ඇත්තටම අනේ මම ඉතින් තර්ක කරන්නේ මේව කරන එක ඔයාලගේ කැමැත්තනේ මම කියන්නේ අර වගේ දැන් ඉස්සරහට ළමයි ඉස්සරහට ඉන්නේ තාක්ෂණයක් එක තාක්ෂණයක අන්තිච ඇග්‍රි ටෙක් ජපනීස් ඇග්‍රෝටෙක් ඇග්‍රි දානයි chat එකේ දාන්න ඇග්‍රි හොඳයි ඇග්‍රි එකේ Z එක වැඩි Z ස්කෝර් එක වැඩි නමුත් හොඳට වැඩ කරන්න ඕන මේ 24 බැච් එකේද කොහෙද ඇග්‍රි මේ වුණානේ පිට වුණා ඇග්‍රි පේපර් එකේ ෆස්ට් පේපර් එක ඒක ඒ කියන්නේ ෆස්ට් පේපර් එක පිට වුණාන් පස්සේ ගොඩක් අමාරු වුණා සෙකන්ඩ් එක හරිද ගොඩක් අමාරු වුණා ඒකේ ඩිස්ට්‍රික්ට් ෆස්ට් ගන්න හිටපු ළමයි ඩිස්ට්‍රික්ට් ෆස්ට් ගන්න හිටපු ළමෙක් ඒක පිට වුණාට පස්සේ සෙකන්ඩ් පේපර් එකත් එක්ක එයාට ඇත්තටම අමාරු වුණා. හැබැයි අන්න ඒක මට අමතක වුණා. ඇග්‍රි විෂයේ Z ස්කෝර් එක වැඩි. ඒක හොඳයි. ඒක ගොඩක් හොඳයි. ජපනීස් ඇග්‍රි අනිත් එක මොකද්ද? ජපනීස් ඇග්‍රි ටෙක් ජපනීස් ටෙක් කියලා එක ඒ කියන්නේ ටෙක් කාණ්ඩයයි තියෙන්නේ. ඒ කියන්නේ තාක්ෂණයේ ජපනීස් මීඩියා ICT ඒක ප්‍රශ්නයක් නෑ. ඒක මම කරපු සබ්ජෙක්ට් එක. ඇත්තටම හොඳයි B3 ආවත් එනවා. B3 ආවත් යුනි එකක් එනවා. ඒක Z ස්කෝර් එක 1.3 ගණක් එනවා. ඇග්‍රෝටෙක් කියන එක මම අහලා නැහැ. ඒ කියන්නේ ඇග්‍රි කියන එක අහලා තියෙනවා. ඇග්‍රෝටෙක් කියලා සබ්ජෙක්ට් එකක් අහලා නැහැ. ඇග්‍රි කියන එක අහලා තියෙනවා. ඒ කියන්නේ දැනට මම ඒක එහෙම සබ්ජෙක්ට් එකක් අහලා නැහැ. ඇග්‍රි කියන එක නම් Z ස්කෝර් එක වැඩි. මේ අනිත් හින්දි ඒ ලැන්ග්වේජ් වල ඕන එකක් වැඩි. ඒ කියන්නේ කරන ප්‍රමාණය අඩුයි. ළමයි දැනට කරන ප්‍රමාණය අඩුයි. ඒ කරන ප්‍රමාණය අඩු වුණා අපේ Z ස්කෝර් එක වැඩි වෙනවා. ඒ සිංහල වල දැන් දැක්කොත් හැම කෙනාම කරනවනේ ආර්ට් එකට එන මේ කියන්නේ ඇග්‍රි ටෙක්නොලොජි. ඒක ඒ කියන්නේ අපේ ස්කූල් වල තිබ්බේ නැහැ කැම්පස් පොතේ මම අහලා නැහැ එහෙම විෂයක්. අලකින් ස්කූල් වල තියනවද? කෘෂි තාක්ෂණය. කෘෂි තාක්ෂණය මම බලන්නම්. මම බලලා හිමුණත් කියන්න. ඒක Z ස්කෝර් එක වැඩිද කියලා. හැබැයි ඇග්‍රි වල නම් අහලා තියෙනවා. ඇග්‍රි කියන්නේ ඇග්‍රි ටෙක්නොලොජි ඇග්‍රි එකටම නෙමෙයිද? කෘෂි තාක්ෂණය ආයිත් ඒ විෂය ගැන මම හදාරලා නැහැනේ. මම මීඩියා ගැන නම් දන්නවා. මීඩියා ගැන දන්නවා. ICT ගැන දන්නවා. ජපනීස් ගැන දන්නවා. ICT නම් ගොඩක් හොඳයි. ICT වල Z ස්කෝර් එක වැඩි. ඇත්තටම ඇයි මැත්ස් අයත් කරනවා. මැත්ස් අයත් කරන්නේ. මැත්ස් අයත් කරනවා. ඒ මැත්ස් අයටත් එක්ක තමයි අපිට ආර්ට් අයටත් හදන්නේ. මැත්ස් අයගේ ආර්ට් අයගේ මෙහෙම පේපරේ වෙනස් වෙන්නේ නැහැ. ඔක්කොටම එකම පේපර් එක තමයි දෙන්නේ. මැත්ස් අයත් ICT කරනවා. ඒත් සමානව තමයි ICT පේපර් එක හදන්නේ. ICT පේපර් එක කරගත්තොත් ගොඩ ඇත්තටම හොඳයි. සුපිරි කරගත්තොත් ගොඩාක්ම හොඳයි. Z ස්කෝර් එක වැඩිම වැඩි. එහෙනම් ජපනීස් වලට ඒක අපේ ළමෙක් ඉන්නවා ඒකයි C2යි. ඒත් සබරගම යුනිය වුණා. ඒකයි C2යි ජපනීස් වලට ඒ හරිද? ජපනීස් වලට ඒ අනිත් සබ්ජෙක්ට් දෙක C තිබිලා ළමයි. බලන්න සමහරක් අයට A3 තිබිලත් A3 තිබිලත් කැම්පස් වෙන්නේ නැහැ කියන. ඔව් ඇවිල්ලා නැහැ සමහරක් අයට. ඔව් ගර්ල්ස්ලා එහෙම හිතන්න එපා. ගර්ල්ස්ලා මේ සබ්ජෙක්ට් එක වැඩි.
අපේ ක්ලාස් එකේ මම ගියපු ජපන් ක්ලාස් එකේ මම ගියපු ජපන් ක්ලාස් එකේ ගර්ල්ස්ලා වැඩි බොයිස්ලා ටික දෙනා හිටියා. හැබැයි ඒ බොයිස්ලා ටික ඔක්කොම කැම්පස් කැලණි යුනිවර්සිටි එකේ. ඒ ටික ඔක්කොම කැම්පස් එයාලා කරගත්තා හරියට. වැඩ ටික කරගත්තා. කැලණියේ ආර්ට්ස් කියන ඩිග්‍රියට. මගේ යාළුවෝ තුන්දෙනෙක් අහුනේ කැලණියේ ආර්ට්ස් කියන ඩිග්‍රියට. එයාලා සමහරක් අය රට යනවා. ඇත්තටම යන්නේ නැහැ. රට යනවට වැඩිය මම නම් කියන්නේ ලංකාවේ ඉන්න ලංකාවේ ගවර්න්මන්ට් කැම්පස් එකක යන්න. එහෙනම් ඒ ඇග්‍රි කරන ගුරුවරු දන්නවා ඇති. දැනට මම මේ සබ්ජෙක්ට් එකක් ගැන අහලා තිබ්බේ නැහැ. ඒ කියන්නේ අහලා නැහැ ඇත්තටම. ඒක ඇග්‍රිත් එක්ක දන්නේ නැහැ එහෙම විෂයක්. කියන්නේ කෘෂි තාක්ෂණය. එතන තියනවද කියලා දන්නේ නැහැ. මම ඔයා මට ඩිරෙක්ට් මෙසේජ් එකක් දාන්න මම හොයලා බලලා විස්තර ටික කියන්නම්. කැම්පස් පොතේත් මම බලන්නම්. මම බැලුවේ මගේ සබ්ජෙක්ට් තුනට අදාළව. ජෝග්‍රෆි අනිත් මම බැලුවා අපරාධ කියලා හිතුණා මට ජෝග්‍රෆි කරන්න. කියන්නේ GIS පැත්තේ යන්න පුළුවන්. ඇත්තටම සැලරි හොඳයි. ගොඩක් හොඳයි. ඒ පැත්ත ඒක තියෙන්නේ පේරාදෙණිය යුනිවර්සිටි එකේ. අපේ රාජනීයලෝ තියෙනවා කොළඹ යුනිවර්සිටිලෝ තියෙනවා හොඳම කොළඹ යුනිවර්සිටි කියන්නේ දැනට ලංකාවෙන් හොඳම යුනි එක තමයි කොළඹ යුනිවර්සිටි එක කොළඹ මොරටු කියන්නේ මැත්ස් කරපු අයට ආර්ට් කරපු අයට යන්න පුළුවන් මොරටු ආර්ට් කරපු අයට යන්න පුළුවන් ෆැෂන් ඩිසයින් කියලා ඒ ඩිග්‍රියට යන්න පුළුවන් ඒකේ බලන්නේ 1.2 ඉසඩ් එක චූටි ඒ කියන්නේ ඉසඩ් එක බලන්නේ අපිට ඉසඩ් එකක් බලනවා ඉසඩ් එක බලලා අපිට ටෙස්ට් එකක් දෙනවා ඒ ටෙස්ට් දෙක ඒක ඒ දෙක මේ ෆලෝ කරලා තමයි අපිට ඇතුළට ගන්නෙ මොරටු යුනිවර්සිටි එකේ මොරටු යුනිවර්සිටි ෆැෂන් ඩිසයින් අඳුරනක් කළ අයියලින්ම කරනවා ඇති ඒකත් හොඳයි ඒක හොඳයි අර ක්‍රියේටිව් පැත්ත ගොඩක් තියෙනවා නම් ෆැෂන් ඩිසයින් හොඳයි ක්‍රියේටිව් පැත්ත ඇත්තටම ගොඩක් තියෙනවා නම් ඒක හොඳයි BSc ඒක ඇග්‍රි ටෙක්නොලොජි ෆැෂන් ඩිසයින් එක BSc ඒ කියන්නේ ඩිග්‍රී ඒක මම දන්නවා ඒ කියන්නේ ෆැෂන් ඩිසයින් එක මොරටුවේ තියෙන්නේ ඒක ඇත්තටම ගොඩක් හොඳයි ඒක සැලරිත් හොඳයි ඒක හැබැයි හොඳ පැත්ත ඒ කියන්නේ යාට ක්‍රියේටිව් පැත්ත තියෙන්න ඕන ඒ කියන්නේ නිර්මාණාත්මක පැත්ත තියෙනවා නම් යන්න පුළුවන් ජොබ් මාකට් එකේ ඉහළම තැනකට මම දැන් මේ ජපාන් ගැන මේ කියන්නේ ජපාන් දැන් ඔයාලට ඉස්සරහට පේපර්ස් කරනවා ඊට පස්සේ මම අවුරුදු දෙකේම සබ්ජෙක්ට් එක අල්ලගෙන නම් දඟලන්නේ නැහැ සබ්ජෙක්ට් එක අවුරුදු එක කොහොම හරි එකක් තුල එකමාරක් තුල කරනවා දැන් අර 26ක් නේද එහෙනම් මම මාස 5කින් එයාලට ඇත්තටම සමහරක් අයට ටීචර්ස්ලා පේපර්ස් එකක විවරණයක් දීලා නැහැ මම ගියපු ක්ලාස් එකේ ටීචර් කරේ නෑ විවරණය. හැබැයි මම තනියෙන් කරා. මම විවරණයක් මම තනියෙන් හදාගෙන කරා. මම කරපු එක ඔයාලට ඒක කරනවා. ඒ ප්‍රැක්ටිස් එක දෙනවා. ඇත්තටම ගොඩක් හොඳයි. ඔයාලා දැනට තේරෙන්නේ නැතුව ඇති විවරණයක් මොකක්ද කියලා. ඕලෙවල් වල කරාද නැති කියලා දන්නේ නැහැ. සබ්ජෙක්ට් තුනක විවරණයක් කරන්න ඕනේ. ඒ කියන්නේ පේපර් එකක උත්තරේ ගැහුවට වැඩක් නැහැ. පේපර් එකේ සම්පූර්ණයෙන්ම ඒ ප්‍රශ්නෙට අදාළව ඒ වචන ඒ ටික අපි ඒ පේපර් එකේ සම්පූර්ණයෙන්ම අදාළ තියරි ලියන්න ඕනේ. අපි ඒක පොතකින් බලාගෙන නෙමෙයි අපි පාඩම් කරලා තියෙනවා නම් ඒක ලියන්න ඕනේ. විවරණය ලියන්න ඕනේ. මම විවරණය කරා එක ළමයි කිව්වා මම ගියපු ක්ලාස් එකේ ටීචර් අඩුමතරම එහෙමවත් කරේ නැහැ කියලා. ඒ කියන්නේ මම ඔයාලට chat පවා අයවන්නම් ඒවල ස්ක්‍රීන්ෂොට් ගහලා group එකට දාන්නම්. ඒක කරන්න ඕනේ. පේපර්ස් කරනවා මුලින්ම තියරිය. තියරිය එන්නට කලින් ජපන් භාෂාවේ අකුරු අක්ෂරමාල අපි දැන් සිංහල හෝඩියක් තියෙනවානේ. සිංහල හෝඩිය පුළුවන් නිසා තමයි අපිට ඕනම දෙයක් පුළුවන්. ඉංග්‍රීසි වල ඉංග්‍රීසි හෝඩියක් තියෙනවා. ජපාන් වල මුලින්ම හෝඩියක් තියෙනවා. හරිද? ඒ හෝඩිය ඉගෙන ගන්න ඕන. ඒ හෝඩිය ඉගෙනගෙන තමයි ඉස්සරහට ගයිඩ් කියලා පොත් ටිකක් තියෙනවා. ඒ කියන්නේ ටෙක්ස්ට් බුක් ටිකක් තියෙනවා. ඒ ටික තමයි ෆලෝ කරන්නේ. ඒ ටිකෙන් තමයි අපේ ඇඩ්වාන්ස් ලෙවල් ඒ කියන්නේ A level paper එකට එන්නේ. අපේ A level paper එකට එන්නේ ඊට පස්සේ ඒ කියන්නේ ඒ පොත් ටිකෙන් අපිට අකුරු ටික තමයි අනිවාර්යෙන් ප්‍රැක්ටිස් වෙනවා. අකුරු බැරි වුණොත් මොකක්වත් බෑනේ. අපි ඒ කියන්නේ ජපන් භාෂාව කියන්නේ විදේශ එකක්. ඒ කියන්නේ සිංහලවත් ඒවම මොනවත් නෙමෙයි. අපි ඇත්තටම ළමයින්ගෙන්වත් අහන්න බෑ. ඒ කියන්නේ විදේශ භාෂාවක්. ඒකට අනිවාර්යෙන් අකුරු දැනගෙන ඉන්න. ඒ අකුරු ටික මම ප්‍රැක්ටිස් කරනවා ලබන සතියේ ඉඳලා. හරිද? ලබන සතියේ ඉඳලා අකුරු ටික ප්‍රැක්ටිස් කරනවා. මම ගන්න ඕන පොත් ටික group එකේ දාන්නම්. ඔයාලා join වෙන්න ඉන්න අය නම් කැමති නම් මම group එකේ දානවා. ඒ පොත් ටික ඇත්තටම මාත් එක්ක වැඩ කරනවා නම් පිළිවෙලකට වැඩ කරන්න ඕන. පොත් ටික අරගෙන ඒ පොත් වලට කවර දාලා ඒ ටික පිළිවෙලට මම රෙස්පෙක්ට් කරනවා. මම ඇත්තටම ස්තුතිවන්ත වෙනවා. මං ගියපු ටීචර් පවා මට ඒ ටික කරලා දුන්නා. මං ක්ලාස් ගියපු ටීචර්ගේ.
ඒ ගුරුවරයාගේ අත්දැකීමෙන් තමයි මාත් මේ අද මේ ටික කරන්නේ. ඒ ගුරුවරයාට දැන් මම තනියෙන් තව වැඩ ටිකක් කරගත්තා. තනියෙන් කරගන්න ඕනේ. හැම දෙයක්ම ඒ කියන්නේ තනියෙන් කරන ප්‍රමාණයට ඒ කියන්නේ මොලේට යනවා. මම සමහරක් ඒ කියන්නේ සබ්ජෙක්ට් එක ටීචර් කියලා දුන්නා. ටීචර්ට අමතරව මම මේ සබ්ජෙක්ට් එක තව අවධාරණය කරා. ඒ කියන්නේ වැඩිපුර කරා ඒ විෂය ගැන. විෂයන් තුනේ මෙහෙමයි මම ගොඩක් ආස කරේ ජපන් භාෂාවට. කටිගෙන අමාරුයි කියලා හැබැයි අමාරු නෑ හරියට වැඩ ටික කරගත්තොත් අක්ෂර මාලාව තියෙනවා. අක්ෂර මාලාව කරලා ඊට පස්සේ මම ඔයාලට පෙන්නන්නම්. දැන් පොත් එකේ මම මේ එවන්නම් ගන්නවනේ පොත් එක. මේ තමයි ග්‍රේඩ් 12. හරිද? ග්‍රේඩ් 12 ටෙක්ස්ට් බුක් එක. මේ ග්‍රේඩ් 12 ටෙක්ස්ට් බුක් එක ඒක අපි ගන්න ඕනේ. අපි ටික කරලා තමයි ඒකට යන්නේ. හරිද? පළටම අවුරුදු දෙකක් තියෙනවා. හැබැයි මම අවුරුදු දෙකේම කරන්නේ නැහැ. සබ්ජෙක්ට් එක කොහොම හරි ඉවර කරන අවුරුදු එකමාරක් ඇතුළත. ඊට පස්සේ පේපර්ස් ප්‍රැක්ටිස් එක අනිවාර්යෙන් තියෙනවා නේ. මම පේපර් එකක් කරා 4 පාරක්. මට ප්‍රශ්නය අන්ත බව මතකයි. දැන් 26 බැච් එකට කරනවා. ඒ අයට තාම පේපර්ස් වත් කරලා නැහැ අඳුනද. සමහරක් ගුරු ඇත්තටම පව් ඒ ළමයි. එහෙම කරන්න හොඳ නැහැ. මේ හරියට කරනවා නම් කරන්න ඕන. හරියට ගුරුවරයෙක් නම් ඒ සබ්ජෙක්ට් එක ඒ ළමයට දෙන්න ඕන. හරියට ඒ විෂය උගන්වන්න ඕන. ඒක නිසා ඒක හරියට කරගමු. ඔයාලගේ තුරන්දුව තියෙන්න ඕන. ගුරුවරයාත් කියලා දෙන එක හරියට කරගන්න ඕන. ඒක නිසා ඔයාලා හරියට කරගන්න. දැන් මේ O level ලියලා ඉවර වෙලා චුට්ටක් මහන්සියක් ගන්න. ටිකටම මහන්සියක් ගන්න. ජපනීස් වල ඩිග්‍රී ටික මම කියනවා. ඒ කියන්නේ කියන එක අයිති වෙන්නේ බෙඩ් එකක්යි මේ වෙන්නේ ආර්ට්ස් වලට. අපි ආර්ට්ස් තියෙනවා කොළඹ යුනිවර්සිටි වල, කැලණිය යුනිවර්සිටි, සබරගමු යුනිවර්සිටි, රජරට යුනිවර්සිටි. ආර්ට්ස් කියන ඩිග්‍රියට අහු වුණාම අපි සිලෙක්ට් වුණාම ආර්ට් කියන එකට අපිට කරන්න පුළුවන් ඕනම විෂය ධාරාවක් අපි කැමති විෂය ධාරාවක් කියන්නේ දැන් මම ගන්න කැලණිය යුනිවර්සිටි උදාහරණයක්. ඒකේ අපිට කරන්න පුළුවන් ජපනීස් කරන්න පුළුවන්. ජපනීස් ලෙක්චරින් යන්න ආස නම් ජපනීස් කරන්න පුළුවන්. ඉංග්‍රීසි ලිටරචර් කරන්න පුළුවන්. කැලණියේ චයිනීස් නෑ. කැලණියේ චයිනීස් නෑ. ඔන්ලි තියෙන්නේ චයිනීස් ඔන්ලි තියෙන්නේ කොළඹ යුනිවර්සිටි එකේ. කැලණියේ චයිනීස් නෑ මම දන්න විදියට මේ කොළඹ යුනිවර්සිටි තියෙනවා. කොරියන් තියෙනවා. ඊට පස්සේ ජියෝග්‍රෆි තියෙනවා. භූගෝල විද්‍යාව තියෙනවා. ඊට පස්සේ ලොජික් තියෙනවා. අපිට කැමති ඕනම සබ්ජෙක්ට් එකක් කැම්පස් එකේ ඇතුලේ කරගන්න පුළුවන්. හරිද? ඒක කරන්නේ ෆස්ට් ඉයර් එකේ ඒ සබ්ජෙක්ට් තුන කරලා ලකුණු වැඩිම වුණොත් තමයි GPA එකක් කියලා බලන්නේ. ඒක වැඩිම වුණොත් තමයි අපි ඉස්සරහට ඒ සබ්ජෙක්ට් තුන දාන්නේ. ඒ මුලින්ම අපි ඒ සබ්ජෙක්ට් තුන කැමති වුණාට කෙලින්ම එහෙම දාන්නේ නැහැ. ඒ සබ්ජෙක්ට් තුන දාන්නේ අපි GPA එකක් කියලා තියෙනවා. ඒ අර දැන් මේකේ අපේ A level result එකේ Z score එක වගේ තමයි GPA එක. ඒක බලලා තමයි ඒ සබ්ජෙක්ට් තුන ඉස්සරහට කරන්න දෙන්නේ කැම්පස් එකේ. හරිද? ඊට පස්සේ ඒ ආර්ට්ස් එක ඒ ඩිග්‍රිය කරන් පස්සේ අපිට යන්න පුළුවන් හැතරම යන්න පුළුවන් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ඉහළ තැනකට යන්න පුළුවන්. ඊට පස්සේ ජපනීස් ටීචින් යන්න පුළුවන්. ඊට පස්සේ ලෙක්චරින් යන්න පුළුවන්. ඊට පස්සේ තව දැන් අපි කරන ජපනීස් පැත්තෙන් දැන් අපි ජපනීස් පැත්තෙන් පරිවර්තන අධ්‍යයනය යන්න පුළුවන්. එම්බසි කියන්නේ විදේශ අමාත්‍ය යන්න පුළුවන්. ඇත්තටම ගොඩාක් තියෙනවා. මට මතක නැහැ ගොඩාක් තියෙනවා. ඊට පස්සේ රට ගිහිල්ලා අපි හරියට ජපන් කියන්නේ යුනිවර්සිටි එක ඇතුලේ හරියට කරගත්තොත් GPA එක වැඩි වෙලා GPA එක 3.4ද කොහෙද මම ඉස්සරට මතක නැහැ 4යි ගන්න. මම හිතන්නේ මේ වැඩිම 3.0 ගණන් ගත්තොත් ඒද කොහෙද? ඒක මේව කරගත්තොත් අපිට හොඳ ඒ කියන්නේ ස්කෝලර්ෂිප් හම්බ වෙනවා. නිකන් කියන්නේ ෆ්‍රී දෙන්නේ. එහෙ ගිහින් ඉගෙන ගන්න. ඒ කියන්නේ අපිට ඉල්ලන්න පුළුවන් ස්කෝලර්ෂිප් ජපනීස් ජපන් යන්න කැමති නම් ජපන් ඒ කියන්නේ ජපන් කරනවා නම් ජපන්. එහෙ ගිහිල්ලා කරන්න පුළුවන් ජපනීස් ලෝ කියලා. හරිද? ඊට පස්සේ ඔයාලට මතකද අනුදි ගුණසේකර. එයා කරේ ඉන්ටර්නැෂනල් රිලේෂන්ෂිප් කියන එක. ඒ ඩිග්‍රිය කරන්න පුළුවන්. මම ආස වුණේ ඒ ඩිග්‍රියට ඒ කියන්නේ ඒ ඩිග්‍රිය කරන්න නම් අයිලන්ඩ් රෑන්ක්. කියන්නේ මුල් රෑන්ක් ටික තමයි බලන්නේ. ඒක තියෙන කැලණිය යුනිවර්සිටි එකේ. ඒක ඇත්තටම ගොඩක් හොඳයි ඉන්ටර්නැෂනල් එක. ජාත්‍යන්තර සබඳතාවත් එක්ක මේව කරන් තියෙන්නේ. ඒකත් හොඳයි. ඊට පස්සේ ගොඩක් තියෙනවා. තව තියෙනවා ජපාන් ගිහිල්ලා ජපාන් ලෝ ඉගෙන ගන්න පුළුවන්. ජපනීස් ලෝ ඒක කරන්න පුළුවන්. මෙහි ඇතුලේ කරගෙන අපි හොඳට ඇතුලේ යුනි එකේ කරගන්න ඕන හොඳට. ඒ යුනි එකේ සබ්ජෙක්ට් තුන හොඳට කරගත්තට පස්සේ අපිට කරගන්න පුළුවන්
ස්කෝලර්ෂිප් එකක් අරගෙන එහෙ ගිහිල්ලා ජපනීස් ලෝ සුපිරි ඇත්තම කරගත්තා. එතකොට එහෙ ලෝ එකෙන් මේ වෙන්න පුළුවන් එහෙන් හිතිය ගැන හදා ගන්න ඕන. ඊට පස්සේ සාමය හා ගැටුම් කළමනාකරණය කියලා එකක් තියෙනවා. ඒකේ තියෙන්නේ ජපුරේ තියෙනවා. කැල්වින් යුනිවර්සිටි තියෙන කොළඹ යුනිවර්සිටි තියෙනවා. ඊට පස්සේ ඉංග්‍රීසි ලිටරචර් පැත්ත හදනවා නම් ඒක අල්ල දන්නවද බාව් ඉංග්‍රීසි? එයා කරලා තියෙන්නේ ජපනීස් ඉංග්‍රීසි කැම්පස් එකේ. කැම්පස් එකේ ඇතුලේ කරලා තියෙන එයා A level එකටත් කරලා තියෙන්නේ ජපනීස් ඉංග්‍රීසි ලිටරචර් තව සබ්ජෙක්ට් එකක් කරලා තියෙනවා. ඒ සබ්ජෙක්ට් ජෝග්‍රෆි කරලා තියෙනවා. ඊට පස්සේ කැම්පස් එකේ ඇතුලේ ගිහිල්ලා කරලා තියෙන්නේ ඉංග්‍රීසි ලිටරචර් ජපනීස් තව වෙනම සබ්ජෙක්ට් එකක්. ඒක මට මතක නැහැ. තව ඌවවෙල්ලස්සේ තියෙනවා. ඌවවෙල්ලස්සේ මගේ යාළුවා දිස්ත්‍රික් 94 එයා සිලෙක්ට් උනේ ඌවවෙල්ලස්සේ එයා කරේ ජපනීස් ICT geography. Geography that is a disco එක වැඩි. geography වල ඒ සබ්ජෙක්ට් තුනේ ඔයාලා ඒ ටික කරගන්න. ඉතින් තව ඔයාලට ප්‍රශ්න අහන්න ඉන්නවද? ප්‍රශ්න ජපාන් මීඩියා ICT ප්‍රශ්නයක් නෑ. ඒක මාක් කරේ. ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් කියන්න. පොත් ගැන කියන්නේ. ඒ කියන්නේ අක්ෂර මාලාව ඉවරනාට පස්සේ පොත් ටික ගැන තමයි කතා කරන්නේ. ඔයාලට පොත් කියන්නේ. ඒ කියන්නේ සල්ලි ප්‍රශ්න තියෙනවා නම් එකපාරටම ගන්න ඕනේ නැහැ. කියන්නේ මුදල් ප්‍රශ්න ඇත්තටම අපහසුතාව තියෙන අය ඉන්නවා නම් එහෙම එකපාරටම ගන්න ඕනේ. දැනට ග්‍රේඩ් 12 ටෙක්ස්ට් බුක් එක ගන්න ළමයි. ඔයාලට ඒක දැනට අරගෙන තියෙන එක හොඳයි. සරසවියේ බුක් ෂොප් වල තියෙන මම මාතර ක්ලාස් ගියේ මම ගත්තේ මාතර සරසවියේ එකෙන්. හැබැයි අපේ කාලේ කොරෝනා ප්‍රශ්න ආවනේ. ඒ ප්‍රශ්නත් එක්කම මම එක පොත් දෙකක්ද කොහෙද ඔන්ලයින් ඕඩර් කරේ A level කුප්පිය කියලා. A level කුප්පිය එකෙන් තමයි මම ඔන්ලයින් ඕඩර් කරා. මේක නෑ මේක ගත්තා. මේක සරසවි බුක් ෂොප් එකෙන් තමයි ගත්තේ. මෙන්න මේ පොත් ටික A level කුප්පියේ මේක තමයි කල්චර් කියලා. කියන්නේ සිංහල වල ඒ කියන්නේ සංස්කෘතියක් තියෙනවා වගේ අපේ ජපානයේ සංස්කෘතිය තනිකර මේ ජපාන් වල ඕලෙවල් කාලේ සිංහල සාහිත්‍ය තියෙනවා නේද? ඒ සිංහල සාහිත්‍ය වගේ තමයි ජපාන්. ජපාන් කිව්වට ජපාන් විතරක් නෙමෙයි ඉගෙන ගත්තේ. ජපාන් සාහිත්‍ය ලිටරචර් පැත්තක් තියෙනවා. ජපාන් කල්චර් එක සංස්කෘතිය ඉගෙන ගන්න තියෙනවා. මේ තමයි ජපාන් සංස්කෘතිය. මේ තමයි ජපාන් සංස්කෘතිය පොත. එකක් ගන්න ඕන. එක ඒ වගේම මම ඒකේ නෝට් එහෙම පිළිවෙලට දැන් මේ ලොකු පොතක් ඒ ලොකු පොත කොටස් වලට කඩලා පොත් විදියට හදලා ඔයාලට දෙනවා ඉස්සරහට පේපර්ස් මේකින් හදලා දෙනවා මේ ඇත්තටම ලොකු පොතක් මේ බලන්න මම කරපු විදිය තනි මේ නම් මම තනියෙන් කරගත්තේ highlight කරලා ඒ ඔක්කොම ඒ මම කියන්නේ ඔයාලට ජපන්ච තව ටිකදී ඉස්සරහට එනකොට කරගන්න ඕන විදිය තේරෙනවා තමයි සම්පූර්ණ මම කරපු විදිය කියලා දෙනවා මේ grade 13 part 2 එකක් ගන්න ඕන ඊට පස්සේ මේ තමයි ජපාන් සාහිත්‍ය මේ ජපාන් සාහිත්‍යයෙන් පාඩම් 3යි ඒ පාඩම් 3 කරගන්න ඕන හරියට කරගත්තා ඇත්තටම කරගන්න පුළුවන් ඒක ඉන්නේ second part එකට ඒක ඉන්නේ දෙවෙනි පත්‍රයට තමයි එන්නේ පළවෙනි පත්‍රේ ප්‍රශ්න 50ක් තියෙනවා දෙවෙනි පත්‍රේ දොක්කයි කියලා එකක් තියෙනවා හරිද මම ඒක ඔයාලට දැනට තේරෙන්නේ නැකේ දොක්කයි කියලා එකක් තියෙනවා සම්පූර්ණයෙන්ම අපිට ජපාන් ඡේදයක් දීලා ඒකට ප්‍රශ්න ලියන්න තියෙන්නේ ඊට පස්සේ ලිටරචර් සාහිත්‍ය මේකෙන් පාඩම් 3න් ඒ කියන්නේ අවුරුද්දට අවුරුද්ද වෙනස් වෙනවා දෙකක් හෝ එකක් එන්න ඉඩ තියෙයි ඊට පස්සේ ලිටරචර් ඊට පස්සේ කයිවා කියන්නේ සංවාද හරිද කියන්නේ සිංහල වලින් කතා කරන වගේ සංවාදයක් අපිට ජපාන් වලින් සංවාද සම්පූර්ණ කරන්න තියෙන්නේ ඊට පස්සේ තනියෙන් කයිව එකක් ලියන්න තියෙනවා ඊට පස්සේ රචනාවක් ලියන්න තියෙයි ඊට පස්සේ කල්චර් සංස්කෘතිය මේ පොත්වලින් විතරයි එන්නේ බය වෙන්න එපා මේ පොත් ටික හරියට කරගත්තොත් ගන්න පුළුවන් ඒක මේ පොත්වලින් විතරයි කිසිම පිට එකක් එන්නේ නැහැ 25 පේපර් එකට හැමෝම හිතුවේ කල්චර් එකෙන් එයි කියලා කල්චර් පොතෙන් කල්චර් පොත සම්පූර්ණයෙන්ම මම බලාගත්තා එකක් නෑර බලාගත්තා අන්තිමේදී ආවේ නෑ බලනකොට ආවේ මෙන්න grade 13 මම කියවනේ පොත් ටික ඔක්කොම කරන්න ඕන පොතෙන් පිට කිසිම දෙයක් එන්නේ නෑ grade 13 ටෙක්ස්ට් බුක් එකේ ඒක තමයි මම කරේ ඒකේ කොහෙද තියෙන චූටි තැනකින් තමයි කල්චර් එකට ආවේ සංස්කෘතියට වෙලාවට කරපු නිසා ආව සමහරක් ළමයි ඇඬුවා ඇත්තටම 25 පේපරේ අමාරුයි කියලා. ඒ කියන්නේ නංගි මම සෙකන්ඩ් ෂයිනේ
ඒ නංගිලා ගොඩක් MCQ වුණා. මගේ MCQ 47ක් හරි ගියා. සෙකන්ඩ් මගේ ෆස්ට් එකෙත් එහෙමයි 24 වෙච්ච එකේ ජපන් භාෂාවේ ජපන් පේපර් එකේ MCQ 47යි 25 පේපර් එකෙත් MCQ 47ක් 47ක් හරි ගියා 3ක් වැරදි. සෙකන්ඩ් පේපර් එකෙත් බලමු රිසල්ට් එන්නේ ඉස්සරහට. ඔයාලට දැන් තේරුණාද මම කියලා දෙන්න? තව ප්‍රශ්න තියෙන අය ඉන්න නම් අහන්න. බය වෙන්න එපා. අහන්න ඕන දෙයක් අහන්න. ඔයාලා කරන සබ්ජෙක්ට් ගැන ඔයාලට තේරුණාද මේ ටික? මේ කියලා දීපු ටික තේරුණාද? කියන්නේ විෂය ගැන තේරුණාද? විෂය ගැන හරි අවබෝධයක් ආවද? chat එකේ දාන්න ළමයි බය වෙන්න එපා. අර 26 එයාලා නම් දානවා. මාත් එක චුට්ටක් ලං වෙලා ඉන්නේ. ඔයාලත් එහෙම ඉන්න ඕන. ඔන්ලයින් කරනවා නම් පිළිවෙලට කරගන්න ඕන. එඩිට් කරගන්න ඕන. හරියට කරගන්න ඕන. ඇත්තටම ඔන්ලයින් අපි ෆිසිකල් විදියටම කරනවා. පේපර්ස් ඔයාලට අවශ්‍ය නෝට් තියරිය ඒ සම්පූර්ණ ඒ පොත් නැත්තම් පොත හරි PDF කරලා හරි එහෙම මේව කරන්නම්. ගෙදරට එවන්නම්. ඒ ටික සම්පූර්ණයෙන් පිළිවෙලට කරනවා. ඔයාලට හැම දෙයක්ම තේරුණාද? මම කියලා දීපු ටික තේරුණාද? කවුරු හරි දාන්න chat එකේ තේරෙන්නේ නැත්නම් අහන්න. තේරෙන්නේ නැති දෙයක්. chat එකේ දාන්න. අනිත් කවුරුවත් දාන්නේ නැහැ. බය වෙන්න එපා ළමයි දාන්න. 28 බැච් එකේ අලුතින් O level ආපු අය 25 O level නේ. O level result එන්නේ කොහොම හරි මේ පාර A level result එවයි ඉවරුනේ අප්‍රේල් නෑ මැයි වල වගේ ඉවරයි. මැයි ජූනි වල වගේ O level result එකයි. මේ මට ප්‍රශ්න තියෙනවා අහන්න ඉක්මනට. ප්‍රශ්නයක් නැද්ද? සබ්ජෙක්ට් එක ගැන ප්‍රශ්නයක් නැද්ද? මම නම කියන්නද? පොලිටිකල් පොලිටිකල් තියෙනවා මට ඒ ටික අමතක පොලිටිකල් ඉස්සරහට හොඳයි. ඒක හොඳයි. පොලිටිකල් ඉස්සරහට හොඳයි. පොලිටිකල් තව මොනවද කරන්නේ? පොලිටිකල් ජපනි යන සබ්ජෙක්ට් ඒක හොඳයි. දේශපාලන විද්‍යාව. දේශපාලන පැත්තේ යන්න පුළුවන්. ගොඩක් තියෙනවා. මෙහෙම දේශපාලන විද්‍යාව කියලා අපි මේව කරන්නේ නැහැ. හැමෝම එකම විෂයට යන්නේ වෙන. ඒ කියන්නේ එකම කාණ්ඩයට අයිති වෙන ආර්ට් කියන. ආර්ට් කියනකට අපිට ගන්න තියෙන ලකුණු. කොහොම හරි ලකුණු ફોකස් කරන්න ඕන 85 80ට වැඩි. 80ට වැඩියෙන් ફોකස් කරොත් ඒ තුනක් වෙනවා. ඒ තුනත් එක්කම රිසල්ට් ස්කෝර් එක වැඩි වෙනවා. 80ට වඩා අනිවාර්යෙන් ફોකස් එක දෙන්න ඕන. කොහොම හරි 75 කොහොමත් ඒකනේ. 75 නෙමෙයි අපි ફોකස් කරන්න ඕනේ 80ට වඩා උඩින්. 80ට වඩා උඩින් ගන්න තමයි ඒක ફોකස් කරන්න ඕනේ. ඒක නිසා 75 ගන්න නම් try කරන්න එපා. ජපන් නම් 90ට වඩා තමයි ගන්න ඕනේ. MCQ කොහොම හරි 50ට 45ට වඩා වැඩි කරගන්න. MCQ නම් වැඩි කරන එක කරනවාමයි මම කරපු විදිහට මම කරනවා. ජපන් පේපර් එක. ඒ විදිහට ඔයාලා කරගන්න. තව ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ඒ කියන්නේ පොලිටිකල් ජපනි අනිත් සබ්ජෙක්ට් එක මොකක්ද ඔයාගේ? රිසල්ට් ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. ඒක එහෙම ලොකු රිසල්ට් එකක් එන්න ඕනේ නැහැ. මෙහෙමයි. මම දෙයක් කියන්නම්. O level result එක මත නෙමෙයි A level result මේ වෙන්නේ තීරණය වෙන්නේ. අපි A level subject ටික කරලා හරියට වැඩ ටික කරොත් මුල ඉඳලා O level එක ගණන් ගන්න නැහැ ළමයි. කැම්පස් පොතේවත් බලන්නේ නැහැ. කැම්පස් පොතේ බලන්නේ maths වලටයි science වලටයි ඉංග්‍රීසි වලටයි බලන්නේ. ඉංග්‍රීසි වලට බලන්නේ C එක. C එකයි O level මත තීරණය කරන්න එපා A level subject 3. හරිද? ඒක විශේෂයෙන්ම කියන්නේ O level result එක මත තීරණය කරන්න එපා. ඔයාලා කරන subject 3 කැමති subject 3 කරන්න. ඔයාලට O level වලින් තීරණය වෙන්නේ job එකක්. A level result එකෙන් තමයි A level subject එකෙන් A level result එකෙන් තමයි job එකක් තීරණය වෙන්නේ.
O level වලින් තීරණය වෙන්නේ අර කැම්පස් පොතේ දාන්න ඕන අපි ඩිග්‍රී කරන්න ඕන ටික අපි මේ අනිත් සබ්ජෙක්ට් බලන්නේ maths science ඉංග්‍රීසි. ඉංග්‍රීසි ඒ සබ්ජෙක්ට් තුන තමයි බලන්නේ. ඒකෙත් C එකක් විතරයි. තාම වෙනස් වෙලා නැහැ. C අල S තියෙන තාම නැහැ. sorry. මේ අපේ කලින් අය සමහරක් අය S තිබිලා second shy එකේ කරලා එහෙම දාන්නත් පුළුවන්. එහෙම අය හිටියා. මේ ඒක තීරණය කරන්න එපා. කොහොමදවත් O level result එකෙන් තීරණය කරන්න එපා. මම කියන්නේ කැමති සබ්ජෙක්ට් එකක් කරන්න හැබැයි මහන්සි වෙන්න. අපිට මහන්සි වෙන කරන්න බැරි දෙයක් නෑ. කැමති වෙන්නේ සබ්ජෙක්ට් තුනට ඒ සබ්ජෙක්ට් තුනට ආදරය කරන්න. ඒ සබ්ජෙක්ට් තුන පුළුවන් උපරිමයෙන් හොඳට කරගන්න. අවුරුදු දෙකයි. අවුරුදු දෙක ඉවර වුණාට පස්සේ ඇත්තටම ගොඩක් ඒ කියන්නේ ප්‍රයිවට් කළොත් අනිවාර්යෙන් පුළුවන්. ඉතින් third shy අය සමහරක් අය ඒ කියන්නේ third shy බලන්න third shy අය කරන්නේ ප්‍රයිවට් නේ කියන්නේ. ප්‍රයිවට් තමයි ප්‍රයිවට් ප්‍රයිවට් නේ කරන්නේ. කියන්නේ එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ප්‍රයිවට් ඉස්කෝලේක ප්‍රයිවට් ගිහිල්ලා ඒ කියන්නේ ගවර්න්මන්ට් යන්න ඕනේ. රජයේ ඉස්කෝලේක එහෙම යන්න ඕනේ කියලා එකක් නැහැ. ඒ කියන්නේ ප්‍රයිවට් කරාට යුනික් ගන්නවා ළමයි. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. ප්‍රයිවට් කරන්න ප්‍රයිවට් කරනවා නම් හරියට ඩොකියුමන්ට් එකේ පිළිවෙලට ඒ ටික හදාගන්න අපිට රිසල්ට් ආවට පස්සේ ඒව බලන්න වෙනවා. අර ගොඩක් අයගේ එන්නේ ප්‍රශ්න තමයි එන්නේ. රිසල්ට් ආවට පස්සේ අපි යුනික් දාන්න ඕනේ. ඒ යුනික් දාන්න ඕන අපිට අවශ්‍ය දේවල් ඒ ටික පැහැදිලිව දැම්මම ඉඳන් ඒ ටික කරගන්න. ඒ ටික කරලා සබ්ජෙක්ට් එකත් ඒ ටික ඉස්සරහට යන්න. ප්‍රයිවට් කරනවා නම් එහෙම ඉස්කෝලයක් අදාළ වෙන්නේ. අනිත් 180 යන්න ඕනේ නැහැ. ඒක නිසා ඒකයි. ඉස්කෝලවල බලනවනේ 180. මෙහෙමයි සමහරක් ඉස්කෝලවල උගන්වනවා. සමහරක් ඉස්කෝලවල ඇත්තටම උගන්වන්නේ නැහැ. අපරාධ යන එක. මං ගියපු ඉස්කෝල නම් බොරු කියනවා නෑ. ඉගෙනුවේ නැහැ. සබ්ජෙක්ට්. එයා ජපනීස් ටීචර් එයා කෝස් කරලා. ඒ කියන්නේ කෝස් කරපු කෙනෙක් N4 වලට අදාළ. ජපාන් කියන්නේ A level කරනවා කියන්නේ N3 වලට අදාළ. ඔයාලා දැනට දන්නේ නැතුව ඇති. ඒ කියන්නේ රට යන්නේ. අයියලා අක්කල කට්ටිය රට යනවනේ. එයාලා N5 විතරයි කරන්නේ. ජපන් A level කියන්නේ A level දැනුම කියන්නේ N3 මට්ටමක. ඒ කියන්නේ ජපන් ජාතිකයෙක්ගේ N3 මට්ටමක level එකක් තමයි අපිට තියෙන්නේ A level subject එකක් කරන්නේ. කියන්නේ ජපනීස් වල N5, N4, N3, N2, N1 කියලා එකක් තියෙනවා. මම NET කරා, NET N5 කරා, ඒ passes තියෙනවා. JLPT මේ ජුනි වෙලයි දෙසැම්බර් වෙලයි තියෙන්නේ 4-3 කරන්න. ඒ ටික කරන්න තියෙනවා. ඒ ටිකත් ඉස්සරහට කරනවා. අර ඒ ටික කරගත්තොත් හොඳයි. ඔයාලට බලමු ඉස්සරහට මේ කෝස් පටන් ගත්තොත් කියන දැනට ඒ ලෙවල් එකට ફોකස් එක දෙන්න. නීතිය සම්බන්ධයෙන් එහෙම ඔලෙවල් සබ්ජෙක්ට් කියන්නේ ඔලෙවල් සබ්ජෙක්ට් එක නෙමෙයි. ඔලෙවල් සබ්ජෙක්ට් බලන්නේ සබ්ජෙක්ට් 3 බලන්නේ maths science ඉංග්‍රීසි. ඒ 3 විතරයි බලන්නේ. නීතිය ඒ කියන්නේ නීති law faculty යනවා නම් මේ සබ්ජෙක්ට් බලන්නේ law faculty ප්‍රවේශය 400යි. මම ඔයාලට දාන්නම්කෝ මේ PDF එක. ප්‍රවේශය 400යි හොඳම ඒ කියන්නේ යුනිවර්සිටි එක තියෙන කොළඹ යුනිවර්සිටි law faculty යන්න 2.1 ඉස්සරට එක 2. ගානක් තියෙනවා 1.9 තිබ්බත් මදි 2.4 ඇත්තට 2.1 එනවා කියන්නේ district first මුල් රෑන්ක් ටික 2 ගානක් එනවා කියන්නේ ඔයාලා වැඩ කරන්න එහෙම O level subject බලන්නේ නැහැ ඔය කට්ටිය කිව්වට O level subject අනුමත කරන්නේ නැහැ මම O level subject වල ප්‍රධාන විෂයන් තුන තමයි බලන්නේ ICT වත් අනුමතරම බලන්නේ O level කරන්නේ සමහරක් අය ICT කරන්නේ O level කරන්නේ කියලා. එහෙම එකක් නෑ. ඇත්තටම O level ICT O level A level ICT ළඟින් තියන්න බෑ. එහෙම A level ICT O level ICT ළඟින් තියෙන O level මොනවද කියලා හිතනවා A level ICT කරා. A level කරගත්තොත් හොඳයි. කරන්නේ සබ්ජෙක්ට් ටික අර මම කියපු විදියට මීඩියා, ජියෝ, පොලිටිකල් ඒකත් හොඳයි. ඉතිහාසෙ, යුරෝප් ඉතිහාසෙ ඒ සබ්ජෙක්ට් එකත් හොඳයි. ඉතිහාසෙ ඒකත් ඩිස්කෝ එක වැඩි. ඒ සබ්ජෙක්ට් එක මම අනුමත කරන්නේ සිංහලයි බෞද්ධ ශිෂ්ටාචාරය නම් එච්චර වැඩි මේව කරන්නේ ගොඩක් අයගේ A දෙකයි B එකයි ඇවිල්ලා තියෙනවා යුනි සිලෙක්ට් වෙලා නැහැ. ඒ කියන්නේ දැන් මං කියවනේ මගේ යාළුවෙක් A එකයි C දෙකයි. A එකයි C දෙකයි ඇවිල්ලා තියෙනවා. අරක A දෙකයි B එකයි. ඒ තුන ඇවිල්ලා සමහරක් අය
යුනිසෙලෙක්ට් වෙන්නේ. කරපු සබ්ජෙක්ට් එක මත තමයි අපේ කැම්පස් එක කියන්නේ තීරණය වෙන්නේ. ඒ කියන්නේ ඉස්සර ඩිස්කෝ එක වැඩි සබ්ජෙක්ට් එකක් කරන්න ළමයි. නැත්තම් වැඩක් නැහැ ඉස්සරහට ජොබ් මාකට් එක. ඒ කියන්නේ අපේ ජොබ් ෆීල්ඩ් එක කියන්නේ ඉස්සරහට තාක්ෂණයේ දියුණුවයි ඒවත් එක්කම ගොඩක් තියෙනවා. ඒ කියන්නේ ඒකට අනුව තමයි අපි සබ්ජෙක්ට් තෝරගන්නේ. දැන් මේ ලේසි එහෙම කියලා සබ්ජෙක්ට් තෝරගන්න එපා. අපේ ඊට පස්සේ අනාගතේ තමයි ප්‍රශ්නයක් වෙන්නේ. ඒ නිසා ඒ සබ්ජෙක්ට් එක තෝරගන්න. හරියට ඒ සබ්ජෙක්ට් එක තෝරගෙන හරියට දැන් අවුරුදු දෙකකටත් වැඩි තියෙනවා 28 27 හරියටම අවුරුදු දෙකයි දෙකමාරක් වගේ තියෙනවා. හරියට කරගන්න දැන් මම ඉඳලා චුට්ටක් ටෙස්ට් එකක් ගන්න. ඉතින් ඕලෙවල් ලියලා ඉවරුණා විතරයිනේ. ඊට පස්සේ වැඩ ටික කරගෙන යමු. මම පිළිවෙලට වැඩ ටික කරලා දෙනවා. වලට හරියට පැහැදිලිව වැඩ ටික කරලා දෙනවා. පිළිවෙලට අපිත් එක්ක සම්බන්ධ වෙලා හිටියොත් ඊට පස්සේ පොත් ටික අදාළ පොත් ටික මම එවන්නම් ගෲප් එකට දාන්නම් ජොයින් වෙන්න අය chat මට ඩිරෙක්ට් මැසේජ් එකක් දාන්න ඊට පස්සේ ඔයාලට තව ප්‍රශ්න මොනවද කියන්නකෝ ප්‍රශ්න අහන්න තියෙනවා ඔයාලා රිසල්ට් බලන්නේ සයන්ස් මැත් ඉංග්‍රීසි ඒකත් බලන්නේ සයන්ස් මැත්ස් වලට නම් S2 කොහෙද අවම ඉංග්‍රීසි වලට C පාස් එච්චරයි බලන්න එහම AB බලන්නේ සයන්ස් මැත්ස් වලට AB බලන්නේ C තමයි අවම CS මේ ඉංග්‍රීසි වලට නම් C පාස් එක තියෙනවා ඒක ප්‍රශ්නයක් කරගන්න එපා කියන්නේ ඔයාලට මම කියන්නේ එහෙම හොඳ රිසල්ට් එකක් එන්න කියලා ප්‍රාර්ථනා කරනවා හොඳ රිසල්ට් එකක් આવත් හොඳයිනේ අර S වගේ මට්ටමක එහෙම ඉන්නවනම් ආයිත් කරලා අපිට රිසල්ට් එක එහෙම දාන අය ඉන්න. කියන්නේ ඔලෙවල් රිසල්ට් එක දෙවෙනි රිසල්ට් ෂීට් එක දාලා එහෙම යන අය ඉන්නවා. කියපු අයත් ඉන්නවා. ඊපස්සේ අපිට වැඩේ තියෙන ඔලෙවල් වලින් නෙමෙයි. ඊපස්සේ එලෙවල් සබ්ජෙක්ට් එක කරලා කැම්පස් එක ඇතුළට ගිහිල්ලා තමයි මේ සබ්ජෙක්ට් එක කරන්න තියෙන්නේ. ඒක නිසා ඒ සබ්ජෙක්ට් එක ඒ කියන්නේ ඔලෙවල් රිසල්ට් තීරණය කරන්න බලන්න. ආයෙත් තව ප්‍රශ්න තියෙනවා. නමයයි 33යි අපි අරට තව ප්‍රශ්න තියෙනවද අද මං කියලා දීපු ටික තේරුණා chat එකේ දාන්න හරි කෙනයිද අනිත් පැත්ත තේරුණා නැද්ද අනිත් අය නිදිද එමය ඔන්ලයින් කරනවා නම් හරියට කරන්න ඕනේ ඒ ටික අපි කම්ප්ලීට් සම්පූර්ණ පැහැදිලිව ඒක දෙනවා හරි සබ්ජෙක්ට් එක ගැන හොඳට තේරුණා අනිත් ඒවාත් හරියට කරගන්න හරි මම උදව් කරන්නම් මගේ අනිත් සබ්ජෙක්ට් එක ගැන ICT මීඩියා ගැන ඇත්තටම ළමයින්ට ඒ කියන්නේ මම ජපාන් පැත්ත විතර නෙමෙයි ඒ කියන්නේ ජපාන් පැත්ත තමයි උපරිම ફોකස් එක දෙන්නේ අනිත් සබ්ජෙක්ට් එක ගැනත් අහන්න මට ඩිරෙක්ට් මැසේජ් දාලා ඕනනම් අහන්න ICT මෙහෙමයි ICT ගුරුවරු ගොඩාක් ඉන්නවා හැබැයි හරියට ගුරුවරු කරන ගුරුවරු අඩුයි හරිද ඒකත් එහෙම එකක් තියෙනවා ICT වල හරියට ගුරුවරේ හොයලා බලලා හරියට මේ සබ්ජෙක්ට් එක ගැන කරන්න තව අහන්න ඔයාලා සබ්ජෙක්ට් එකතු කරගන්න මොකක්ද ඔයාලා සබ්ජෙක්ට් එකතු කරගන්න පැත්ත කොහොමද වෙන් කරන්නේ ඒ කියන්නේ ඔයාලා සබ්ජෙක්ට් එකතු කරගන්න පැත්ත වෙන් කරන්නේ මට ඒක තේරුණා ඔයාලා කියනවාද ආයෙත් පැහැදිලි කරලා
කවුද ආදිත්‍ය හරි ආදිත්‍යා හරි. රිසල්ට් ෂීට් වල තනි රිසල්ට් ෂීට් වල ඒක නම් මේ අපිට තියෙන UGC කියන්නේ මම නම් වීඩියෝ YouTube එකේ වීඩියෝ වල තමයි එහෙම මේව කරගත්තේ. තනි රිසල්ට් ෂීට් එක මේ දෙන්නේ. රිසල්ට් ෂීට් වල තනි රිසල්ට් ෂීට් එකනේ. ඒක අදාළ කරගන්න එපා. ඒක ඔයාලට මේව කරගන්න පුළුවන්. ඔයාලා බලන්න ඔයාලට ඕන නම් tush.lk කියලා YouTube channel එකක් තියෙනවා. ඒ අයියා සම්පූර්ණයෙන්ම මේ O level පවා කියලා දෙනවා. tush.lk කියන්නේ කැම්පස් ගැන සම්පූර්ණයෙන්ම UGC registration ඒව දාන්න ඕන සම්පූර්ණ විස්තර ටික කැලණි කැම්පස් එකේ අයියා කෙනෙක්. එයා තමයි අපිට හැම කැම්පස් ළමයෙක්ම එයාගේ වීඩියෝස් බලලා තමයි අපි ඇප්ලයි කරන්නේ. අපි දන්නේ නැහැ නේ ඇත්තට මේක කරන්න. එයා තමයි සම්පූර්ණම කියලා දෙන්නේ. ඔය රිසල්ට් ෂීට් ගන්න එක පවා මේ කොහෙද රජෙන් ඒ ගන්න එක පවා ඒ සම්පූර්ණ විස්තර කියලා දෙනවා. tush.lk tushයි කියලා තමයි අපි කියන්නේ. ඒ tushයි සම්පූර්ණ මේ විස්තර ටික කියලා දෙනවා. මේ ඔයාලට තව ප්‍රශ්න තියෙනවද? තේරුණා නේද? තේරුණාද? එක්කෙනෙක් දෙන්නෙක් දාලා තියෙනවා තේරුණාද? අනිත් අයට හරි නේද එහෙනම්? කවුද? ජනිත් හර්ෂණ විගංග නිකේෂ් එස්පන්දි දිසන්දි දැම්මා ආදිත්‍ය හරි නේද? ඔයාලට සබ්ජෙක්ට් එක ගැන සම්පූර්ණයෙන්ම විස්තර ටික කිව්වා. ඩිග්‍රී ටික ගැන කිව්වා. ඒ කියන්නේ යුනි එක සමහරක් අය කියන සබ්ජෙක්ට් එක කරාම යුනි නෑ කියලා. නෑ ඇත්තටම නෑ. රජරට නෑ ඇත්තටම නෑ නෙමෙයි තියෙනවා. ඒ කියන්නේ බොරු ඒ කතාව. කොළඹ යුනිවර්සිටි පේරා ඊට පස්සේ පේරාදෙණිය කැලණිය සබරගමු රජරට ඌවවෙල්ලස්ස කියන්නේ අපේ සබ්ජෙක්ට් තුනට අදාළ ඕනම කියන්නේ සබ්ජෙක්ට් තුනේ යන්න පුළුවන් ජියෝග්‍රැෆි කරනවා නම් GIS යන්න පුළුවන්. GIS එකේ සැලරි වැඩි අහලා බලන්න. පේරාදෙණිය යුනිවර්සිටි එකේ තියෙන්නේ. ඊට පස්සේ ලෝ ෆැකල්ටි යන්න පුළුවන්. එක එක අපි කරන සබ්ජෙක්ට් අදාළ ඕනම පැත්තකට තියෙනවා. ICT පැත්තේ යන්න පුළුවන්. මොරටු IT යන්න පුළුවන්. ඊට පස්සේ යන්න පුළුවන් IT නම් තියෙන ජපුර IT. ඊට පස්සේ කොළඹ IT. ඊට පස්සේ BIT කියලා ඩිග්‍රියක් තියෙන කොළඹ BIT. ඊට පස්සේ කැලණිය CS ඒක බෑ maths කරපු අයට කැලණිය CS තියෙන්නේ. ගොඩක් IT පැත්තෙන් යන්න පුළුවන්. IT side එකෙන් යන්න පුළුවන්. BIT ඩිග්‍රිය පුළුවන්. ඒක හොඳයි. BIT කියලා ඩිග්‍රියක් තියෙනවා BIT කියලා. ඒක කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට ඒ IT පැත්තේ මීඩියා පැත්තේ ලෝ වලට නම් නෑ කැම්පස් පොතේ තියෙන්නේ ඒ කියන්නේ ඒ සබ්ජෙක්ට් තුන විතරයි. ඒ කියන්නේ විෂන් සබ්ජෙක්ට් 6 මොනවද? මේ ගණිතේ විද්‍යාව ඉංග්‍රීසි ඒ තුන විතරයි. ඔයාලට මම පෙන්නන්නම්. තව ටෙස්ට් කියලා එකක් තියෙනවා ඉංග්‍රීසි දෙවන භාෂාවක් ලෙස ඉගැන්වීම එක ඉංග්‍රීසි ලිටරේචර් කරපු අයට යන්න පුළුවන්. ඒක තියෙන්නේ ජපුර යුනිවර්සිටි තියෙනවා. ඔව් ජපුර යුනිවර්සිටි තියෙනවා. ඒක ගොඩක් හොඳයි. ඒක ඇත්තටම ගොඩක් හොඳයි ඉංග්‍රීසි පැත්තෙන් යන නම්. ඒක තියෙන්නේ ඉංග්‍රීසි දෙවන භාෂාවක් ලෙස ඉගැන්වීම. තොරතුරු තාක්ෂණය තියෙනවා. සාමය හා ගැටුම් කළමනාකරණය තියෙනවා. ඊට පස්සේ තොරතුරු හා සංනිවේදන තාක්ෂණය ICT පැත්තෙන් යන්න පුළුවන්. නිර්මාණ වේදය ඒ ආර්ට් කරපු අයටත් යන්න පුළුවන් ෆැෂන් ඩිසයින් පැත්ත. ඒකට බලන්න අපිට ටෙස්ට් එකක් තියෙනවා. ඒ ටෙස්ට් එක දීලා ඒ ටෙස්ට් එකක් පාස් වෙලා අඩු ඉසඩ් ස්කෝර් එකක් තිබ්බත් යන්න පුළුවන්. ඒක තියෙන මොරටුවේ කැම්පස් එකේ. යාපනයේ තියෙන යාපනයේ ලෝ ෆැකල්ටි තියෙනවා. යාපනයේ නීති පීඨය. යාපනයේ විශ්වවිද්‍යාලය ජට්ටා. ඒ ටික තියෙනවා. නීතිය මට තව තියෙනවා මීඩියා කරන අයට යන්න පුළුවන් කතන හා ශ්‍රවණ විද්‍යාව කියලා. ස්පීච් ඇන්ඩ් හියරින් සයන්ස් කියලා. ඒකටත් ටෙස්ට් එකක් තියෙනවා. ඒකේ සඩ් ස්කෝර් එක ටෙස්ට් එක එකතු වෙලා තමයි කරන්නේ. ඒක හොඳයි අර
අධ්‍යක්ෂණය සිනමා පැත්තේ යනවා නම් ඒ පැත්ත ගොඩක් හොඳයි. ඒ කියන්නේ ටෙලිවිෂන් පැත්තේ ඒ පැත්තේ යනවා නම් ගොඩක් හොඳයි. මීඩියා පැත්තේ යනවා නම් ජර්නලිස්ට් හොඳයි. ඇත්තටම කැලණිය යුනි එකේ අය මම ආස කැලණිය. ඔව් ජිට් එක්සෑම් එක ඔව් ජිට් එක්සෑම් එක ප්‍රයිවට් කරොත් තියෙනවා. ඒක අනිවාර්යෙන් තියෙනවා. හැමෝටම තියෙනවා. ඒක අපිට ඇඩ්මිෂන් මේව දාන්න එනවා. ජිට් නම් මම කරේ නෑ මම IT කරපු නිසා. ඒක නිසා කරේ නෑ. නීති මම නීති බලලා ඉවරනා. මම හිතන්නේ ක්‍රෙඩිට් පාස් 6ක් ඉල්ලනවා කියලා. ඉතින් කැලණි විශ්වවිද්‍යාලයේ මගේ පවත්වන ලබන සාමය හා ගැටුම් නිරාකරණ අධ්‍යයනයේ පාඨමාලාව. ඒක මාධ්‍ය ඉංග්‍රීසි මාධ්‍යයෙන් අවම කියලා S3 ඉල්ලන්නේ ඒ වුණාට සබ්ජෙක්ට් එකේ ස්ටැටිස්ටික්ස් එක වැටිගෙන ඕනේ ඒකට. අවම හැම එකෙම ඉල්ලන්නේ අවම S3 ඉතින් පේරුණොත් කොහොමද බෑනේ. මේ අවම S3 ඉල්ලන්නේ ඒ වුණාට හොඳ රිසල්ට් එකක් ඕන. මම නීතිය. ඉතින් කලා විෂය ධාරාවෙන් කැම්පස් ටික මම කියන්නම්. කොළඹ විශ්වවිද්‍යාලය අංක 1 ඊට පස්සේ කැලණිය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ජපුර තියෙන රුහුණු විශ්වවිද්‍යාලය පේරාදෙණිය විශ්වවිද්‍යාලය යාපනයේ විශ්වවිද්‍යාලය නැගෙනහිර විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය ඒ තමයි කැම්පස් ටික කලාවක් තියෙන SP ආර්ට්ස් කියන එක හරිද ඒක තියෙන්නේ මම කිව්ව ශ්‍රීපාල මණ්ඩපේ ඒක යන්න පුළුවන් මීඩියා කරලත් යන්න පුළුවන් කොළඹ විශ්වවිද්‍යාලයේ කලා Z කියලා එකක් තියෙනවා ඒක ආර්ට්ස් එක ඒක තියෙන්නේ ශ්‍රී ලංකා සබර අපිට මේ විෂයන් කරලත් යන්න පුළුවන් SP එකට වැඩි අර ආර්ට්ස් Z එක යන්න පුළුවන් ඒක තියෙන්නේ ශ්‍රී ලංකා සබරගමු විශ්වවිද්‍යාලයේ ඒක කැලණියේ තියෙනවා ආර්ට්ස් කියන එක මේ sannivedana අධ්‍යයනය කියන්නේ මීඩියා කරන කමියුනිකේෂන් ස්ටඩීස් ත්‍රිකුණාමල මණ්ඩපේ නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ශ්‍රී ලංකාව යන්න පුළුවන් මේ සාමය හා ගැටුම් කළමනාකරණය කැලණි විශ්වවිද්‍යාලයකට ඉස්සර ඩිස්කෝ 1.4ක් 5ක් ඉල්ලනවා ඉස්ලාම් මාධ්‍යමය ජෙනරල් ඉංග්‍රීසි තමයි ගන්නේ කියන්නේ ජිට් එක එච්චර මම කරේ නෑ ජිට් ඉංග්‍රීසි තමයි බලන්නේ ඉංග්‍රීසි වලට ඕන මට B එකක් තිබ්බා ඒක තියෙනවා ජෙනරල් ඉංග්‍රීසි ඒක කරන්න ඒක ඕන කියන්නේ ඒක බලන්නේ ඒ කියන්නේ අපි O level ඉංග්‍රීසි වලට තියෙනවා නම් ප්‍රශ්නයක් නෑ හැබැයි A level එක ඉතින් කරන්න නැද්ද තියෙන්නේ ආර්ට් කරන අයගෙන මුලින්ම මං කරේ IT කරලා ඊට පස්සේ තමයි ඉංග්‍රීසි ලිව්වේ ඒක ලියන්න ප්‍රශ්නයක් නෑ ඉතින් ඒකට එහෙම පන්ති යන්න එහෙම කියලා එකක් නෑ A level ලඟ වෙලා කලින් දවසේ තමයි ගුරුවරු කරනවා ගුරුවරු සෙමිනාර් දාලා එහෙම YouTube channel වල කරනවා අනිත් අනිවාර්යෙන් ඕන පොදු පරීක්ෂණේ ෆේල් වුණොත් ඒ තුන ගත්තත් වැඩක් නැහැ පොදු පරීක්ෂණේ කියලා එකක් තියෙනවා ඒ වලට පන්ති යන්න ඕනේ ඒ කියන්නේ සාමාන්‍ය දෙන්න ඒක බලනවා 60න් තමයි බලන්නේ නෑනේ මට 60යි ඔව් කොහොම හරි පොදු පරීක්ෂණේ බලනවා මට 60ක් තිබ්බා 100න් බලන්නේ ඔව් පොදු පරීක්ෂා 50න් MCQ 50යි තියෙන ලියන්න නෑ ඒක තමයි මේව කරගෙන තියෙන්නේ ඒක අනිවාර්යයි 35න් උඩ තියෙන්න ඕන පොදු පරීක්ෂණ 35න් උඩ තියෙන්න ඕන ගොඩක් තියෙනවා තමයි මේ තියෙන නර්තනය කරොත් ඩාන්ස් කරොත් යාපනයේ විශ්වවිද්‍යාලයේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ සාමි විපුලානන්ද සෞන්දර්ය අධ්‍යයන ආයතනය නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ශ්‍රී ලංකාව ඩාන්සින් කරොත් යන්න පුළුවන් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය මේ යන හොඳයි ඒක ගොඩක් හොඳයි හොඳ මේක මියුසික් කරත් ජපුර තියෙනවා යාපනයේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය ඊට පස්සේ ඩ්‍රාමා ඒකත් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ සාමි විපුලානන්ද සෞන්දර්ය අධ්‍යයන දෘශ්‍ය කලා visual arts level වලට everyone ගන්නද රිසර්ච් ෂීට් එකේ ඔක්කොම සබ්ජෙක්ට්ද රිසර්ච් ෂීට් එකේ ඔක්කොම සබ්ජෙක්ට් එන්නේ විෂයන් තුනක් තියෙනවා අපි කරන විෂයන් තුනයි ජෙනරල් ඉංග්‍රීසි එකයි සාමාන්‍ය පොදු පරීක්ෂණයයි ජිට් එක එන්නේ ජිට් එක වෙනම රිසර්ච් ෂීට් එකක් විදියට එන්නේ ජිට් එක අපිට වෙනම කරන්න අපිට A level exam දවස්වල කරන්නේ ওই සබ්ජෙක්ට් දෙක විතරයි කරන්නේ ඉංග්‍රීසි සාමාන්‍ය පොදු පරීක්ෂණය ඒක තියෙන්නේ 35ට වැඩි
උඩින් තමයි තියෙන්න ඕනේ. ඒක ටාගට් කරලා ගුරුවරු අපිට කරනවා YouTube channel වල ඕන තරම් ගුරුවරු ඉන්නවා. එයාලා කරනවා. කලින් දවස් බලාගත්තත් ඇති ඕනම කෙනෙක් පාස් වෙනවා. ඉතින් ඒක පාස් වෙන්නේ නැති අයත් ඉන්න 100ට එකක් දෙකක් වගේ. ඒක පාස් නැති වුණොත් කැම්පස් යන්න බෑ. සෙකන්ඩ් එකේ පොදු පරීක්ෂණය කරලා තමයි යන්න පුළුවන්. ඒකට අර සාමාන්‍ය දැනීම් වගේ තමයි ප්‍රශ්න අහන්නේ. ඔව් ඒ කියන්නේ ජෙනරල් ඉංග්‍රීසි බලනවා කියලා දෙයක් නැහැ. නීති පීඨයට බලනවා. අර O level තියනවා නම් ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ජෙනරල් ඉංග්‍රීසි කරන්න එහෙම ලොකුවට සාමාන්‍ය බලන්න එහෙම ප්‍රශ්නයක් නැහැ. එහෙනම් අපි කරන කෝස් එකට අදාළව එහෙම ප්‍රශ්නයක් නැහැ. කෙනෙක් ෆේල් ඒක නෙමෙයි තිබ්බත් ෆේල් එක නෙමෙයි ඉතින් කරනවා නම් ඉස් එකක් වුණත් අවුලක් නැහැ. ඉස් එකක් තියනවා කියන්නේ ප්‍රශ්නයක් නැහැ. අපි O level තමයි බලන්නේ. ඒක O level C pass එක උන. ඉංග්‍රීසි වලට. ඉස්සරහට කොහොම වැඩි වේද දන්නේ නැහැ. දැනට කැම්පස් පොතේ තියෙන C pass එක. එච්චරයි තියෙන්නේ. කැම්පස් ටික. ඉංග්‍රීසි දෙවන භාෂාවක් ලෙස ඉගෙනීම එකක් ගොඩක් හොඳයි. ඒක ඉංග්‍රීසි මම හිතන්නේ සෙකන්ඩ් ලැන්ග්වේජ් එක තියෙන ඌව වෙල්ලස්සේ. ඌව වෙල්ලස්සේ තියෙනවා ජයවර්ධනපුර කැලණිය සදරගම තියෙනවා. නීති පීඨයට මම අරක බලන්න. ගොඩක් තියෙනවා ළමයි. ඒ කියන්නේ ඩිග්‍රී නම් ගොඩක් තියෙනවා. සබ්ජෙක්ට් එකට අපේ කිසිම ඒ කියන්නේ අපේ සබ්ජෙක්ට් වලින් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අපි එහෙම යන්න බැරි ඒ කියන්නේ ආසය එකක් තියෙන GIS ඒ කියන්නේ ජියෝග්‍රැෆි කරේ නැහැ. මීඩියානේ කරේ. ඒක නිසා ඒකට දාන්න බෑ. අන්න ඒක තමයි ෂූටි ප්‍රශ්නයක් තියෙන. තව ෆැෂන් ඩිසයින් වල ෆැෂන් ඩිසයින් නෙමෙයි තව මොරටුවේ කැම්පස් එකේ වාස්තු විද්‍යාව හරි එහෙම එකක් තියෙනවා. ඒකටත් ඕනේ සබ්ජෙක්ට් කියන්නේ ඕනම සබ්ජෙක්ට් එකක දෙකක් බලන්න. ඒකේ තියෙන්න ඕනේ ජියෝග්‍රැෆි. ICT තිබුණා. ජියෝග්‍රැෆි තිබුණේ නැහැ. අන්න ඒක තමයි අනිත් එක. ජියෝග්‍රැෆි කරලා තියෙනවා. මීඩියාත් කරන්නේ. ඉතින් මීඩියා හොඳයි අර තමන් ජර්නලිස්ට් නිවේදනයට දක්ෂයි නම් ඒ පැත්තෙන් හොඳයි. ඊට පස්සේ අපි යුනි ගියන් ඉස්සරහට ටෙලිවිෂන් වල ඒ කියන්නේ ගන්නවා වල ඔය ගොඩක් අය ඉන්නවා මම දන්න අයත් ඉන්නවා. ඒ අය කැම්පස් වලින් තමයි ඉස්සරහට ඒ අය ගන්නෙ මීඩියා කරන්න. ඒක ප්‍රශ්නයක් නෑ. ඒක සාමාන්‍යයෙන් අර දෙක නෑ කරදරයක් නෑ. මට ඒක ප්‍රශ්නයක් නෑ. ඔයාලට ඒ ප්‍රශ්න අහන්න. මට නම් ඩිරෙක්ට් උනත් කමක් නෑ දාන්න. ජිප් එක 100ට කීයද බලන්න. නෑ නේද? සෙන්සේ යන්නේ කරදරයක්. දැන් නැති දේවල් හරි ඒක ප්‍රශ්නයක් නෑ. ජිප් එක මම කරේ නෑ අතන. 100 බලන්නේ. මගේ යාළුවෙක් ඒ ලොකෝට තිබ්බේ. එයා IT කරෙත් නෑ. ජිප් එක ඒ කියන්නේ අර O level IT තියෙන්නේ. දීමය සංඛ්‍ය ආෂ්ටමය සංඛ්‍යා බවට පත් කරන් ෂඩ්දශමයේ අන්නේ වගේ ඒවා එන්නේ ජිට් එකට. සාමාන්‍ය සුළු ප්‍රශ්න වල වෙන්නේ මම කරේ නැහැ IT කරපු නිසා විභාගේ ලියලා ඉවර වෙලාවනේ ලියන්න ගොඩක් කල් ගිහිල්ලා මම ජිට් එක ලියන්නේ. IT කරපු නිසා මම කරේ නැහැ. නැත්තම් කරනවා. IT කරපු නිසා නේද කැම්පස් පොතේවත් එහෙම ජිට් අනිවාර්ය කියලා නැහැ. අනික කැම්පස් එක ඇතුළට ගන්නේ ආර්ට්ස් කියන ඩිග්‍රී එක වුණොත් අපි එක්සෑම් එකක් ලියන්න ඕන. දැන් මේ කොළඹ යුනිවර්සිටි එකේ සිලෙක්ට් වෙච්ච අය අද මේ 10 ඊයේ කොළඹ යුනිවර්සිටි එකට ගිහිල්ලා ලිව්වා. ඒක ලියන්න තියෙන ඉංග්‍රීසි IT. ඒ දෙක අපිට කෝස් තියෙනවනේ. අපිට කැම්පස් වලින් කෝස් කරනවා. ලියලා ඉවර වෙලා රිසල්ට් ආවට පස්සේ කෝස් කරනවා. ඒක අර තුෂ්යය කියලා එයා දැනුම් දෙනවා හැම එකකම. ඒ කියන්නේ කලණී විතර නෙමෙයි හැම කැම්පස් එකකම දැනුම් දෙනවා. ඒ වගේම ජිට් එක නොකර හිටියත් කමන්නේ මම කරේ නෑනේ. ඔයාලා ගන්න ඉතින්. කරන්න එපා කියන්න හොඳයි ඉතින් කරාට එහෙම ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මම කියන්නේ. ඒක කරන්න. දැන් ඔයාලට මං කියලා දීපුවේ තේරුණාද? ඉතින් 9:50. තව ප්‍රශ්න තියෙනවද? හරි නේද? හරි එහෙනම් අදට පන්තිය ඉවර කරනවා. ඔයාලට තේරුණාද කියලා මට දැන්ට දාලා තිබ්බ ටික දෙනේ. ජනිත් හර්ෂණයට තේරුණාද? හරි. ඔයාලා ඩිරෙක්ට් දාන්න මට දැන් මේ
අපිට කියවලාට ඔය වගේ තව ප්‍රශ්න තියෙනවා නම් අහන්න සම්පූර්ණ කියලා දෙන්න. ඇත්තටම කියලා දෙන්න. මටත් ඒ කාලේ තිබ්බා. ඒ කියන්නේ ගොඩක් ප්‍රශ්න තිබ්බා. ඇත්තටම ජොබ් මොනවද ඒම අපි දැනගන්න ඕනේ. ඒ විෂයක් කරනවා නම් අනිවාර්යෙන් දැනගන්න ඕනේ. ඒක කියලා දෙන්න මාලට. කියලා දෙන්න. chat එකේ මගේ group මේ message එකක් දාන්න. ඒක මම කරගෙන කියලා දෙන්න. හරි නේද? එහෙනම් කාලා හැමෝටම සුබ දවසක්. ජපානයෙන් කියන්නේ මිනසන් කොනිචිවා කියලා. හරිද? හරි. හරි. මිනසන් කොනිචිවා කියලා තමයි කියන්නේ ජපාන්. හරි. මිනසන් කොනිචිවා. කියන්නේ සියලු දෙනාටම සුබ දවසක් කියන එක. ඊට පස්සේ ස්තුතියි කියන එකට අරිගතෝ ගොසයිමස්. සජිත් ප්‍රේමදාස කියන්නේ අරිගතෝ ගොසයිමස්. එහෙම නෙමෙයි අරිගතෝ ගොසයිමස්. ඒ කියන්නේ ශබ්ද පවා මම උච්චාරණය කරන විදිහ කියලා දෙනවා. ඒක මැනර්ස් ජපානයේ ආචාර ධර්ම අංක 1. හරිද? මේ ලංකාව වගේ නෙමෙයි. ඇත්තටම ගොඩක් හොඳයි. රට යන්න කැමතිද? රට යන අය තියෙන සමහරක් අය රට යන්න මේකට මේ ජපාන් කරනවා. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. හොඳට එහෙ ගිහිල්ලා ඉන්න පුළුවන්. ඒ කියන්නේ මේ භාෂාව පුරුදුනා. භාෂාව හොඳට තියෙනවා නම් පිළිම්ම අපිට ජොබ් ගියපු ගමන්ම හම්බෙනවා. අර ජොබ් නැහැ කියන්නේ භාෂාව හරියට දන්නේ නැති අය. නිකන් ඔය සල්ලි ගෙවල ගුරුවරුන්ට එහෙම සල්ලි දීලා එහෙම යන අය. ඒක නිසා හරියට කරගන්න ඕනෙම දෙයක් හරියට කරගත්තොත් අපිට අනිවාර්යෙන් ලැබෙනවා දවසක. හරියට Taman අවංක වෙලා හරියට ඕනම දෙයක් කරොත් දවසක තමන් අවංක වෙලා දැන් ඔන්ලයින් උත් දැන් අපිත් ඔන්ලයින් කරා හරිද? ඔන්ලයින් කරා පේපර් වලට සමහරක් දවස් වලට යන්නේ නැහැ. ඇත්තටම එහෙම කරන්න එපා. ඒවා හරියට තමන් අවංක වෙලා හරියට කරගත්තොත් අනිවාර්යෙන් හරියනවා. ඉතින් ඔයාලට තේරුණා කියලා හිතනවා මේ අදට යන සුබ දවසක් හැමෝටම මිනසන් කොන්චිවා. ඔයාලට තව ප්‍රශ්න තියෙනවා නම් මට ඩිරෙක්ට් මැසේජ් එකක් දාන්න. මගේ WhatsApp නම්බර් එකට දාන්න. ඉතින් ඔයාලට සුබ දවසක්. හරියටම good night හැමෝටම. හිමිනු වෙන ප්‍රේමේ ලුහු බඳින ප්‍රේමේ සකුරා මලේ අත මාළඟ කඩා වැටේ පරසතු